All right, students, students ලාට parents ලාට හැමෝටම good evening. ගොඩක් හොඳයි ඉන්න කට්ටියට කැමරාස් ටික on කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි අත්තටම. මාවත් පේනවා ඔයාලට, මටත් ඔයාලව පේනවා නම් වැඩේ ලේසි. අපි මේ අද IELTS පාඨමාලාව සහ අපේ ඩිප්ලෝමා ඉන් ඉංග්‍රීසි පාඨමාලාව ගැන කතා කරන්න තමයි ඔයාලට ඕපන් ප්ලැට්ෆෝම් එකක් විදිහට මේ Zoom meeting එක ගත්තේ. ඒකින්ද ඔයාලවත් පේනවා නම් අපිට වැඩේ පහසුයි. කැමරාස් on කරන්න පුළුවන් අය මයික් මියුට් කරගෙන කැමරා එක on කරා නම් හොඳයි. මොකද අම්මලාද දරුවෝද කවුද සම්බන්ධ වෙලා ඉන්නේ කියලා මට අයිඩියා එකක් නෑ. ඒකින්ද විනාඩියක් දෙන්නම් කැමරාස් ටික on කරමු බලන්න. හරි ළමයි කට්ටිය join වෙන ගමන් ඉන්නේ අපි පටන් ගමු අපේ වැඩේ. ඔයාලා කැමරාස් on කරන්න මේ කවුද ශාමනී කියන මිස් try කරනවා කැමරා එක on කරන්න මිස් පේන්නේ නැහැ කවුද කියලා.
නිරංජලා හේෂානි ඔයාලට ඔන් කරන්න අකමැති නම් කැම් එක මේ කතා හරි කරන්න. මොකද නැතුව අපි මේට අමාරුයි මේක කරගෙන යන්න. කවුද මිස් ගීතා කියන නමින් ඉන්නවා? මිස් චුට්ටක් අපිට කියන්න පුළුවන්ද කොහෙන්ද අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ කියලා මේ වෙලාවේ? හෙල මිස් මම පිළිමතලාවේ. පිළිමතලාවේ. හරි. එතකොට මේ ඉන්ෆිනික්ස් කියන ෆෝන් එකකින් මම හිතන්නේ ජොයින් වෙලා ඉන්නවා. ගොඩක් අයට නම් අද සම්බන්ධ වෙන්න සමහරුන්ට නොහැකි. හෙට මම දැනුවත් විදිහට ඔයාලට ඉංග්‍රීසි පේපර් එක තියෙන්නේ අපේ දරුවන්ට. හේෂානි විහංගා පුතේ ඔයා කොහෙන්ද? මේ ඉන්ෆිනික්ස් කියන එකෙන් කවුද පුතේ ඉන්න දරුවා පොඩ්ඩක් අන්මියුට් කරලා කියන්න බලන්න කොහෙන්ද ඔයා සම්බන්ධ වෙලා ඉන්නේ? පුලාන් මතකද මැඩම් මේ අර කැනඩා යන්න ඉන්නවා කියලා කිව්වා. කැනඩා ඊට පස්සේ මට අද ජොයින් වෙන්න කිව්වේ කැනඩා යන්න ඉන්නවා. කැනඩා යන්න ගොඩක් අය කතා කරනවා මැඩම් හරි කවන්න ඉට්ස් ඕකේ. මැඩම් උදේ ඔව් මිස් නිරංජලා කොහෙන්ද අපි කීප දෙනෙක්ගෙන් අහමු බලන්න. රයිට් බලමු ළමයි කරා නේද? ඔව් නිරංජලා මිස් කොහෙන්ද සම්බන්ධ වෙලා ඉන්නේ අපිත් එක්ක? මං මැඩම් උදේ කතා කර අම්පාරේ. අම්පාරනේ හරි අපි කාල වේලා ගන්නේ නැතුව අපි වැඩ කටයුතු ආරම්භ කරමු. ඔයාලට මම කියන දේවල් සම්බන්ධව ගැටලු තියෙනවා නම් සහ ඔයාලට කතා කරන්න නොහැකි තැනක නම් ඉන්නේ chat එකට හරි ඔයාලට දාන්න පුළුවන් ඔයාලගේ ප්‍රශ්න. එතකොට මම ඒවට උත්තර දෙන්නම්. ඉස්සරළම කියන්න ඕන ඔයාලා මේ සම්බන්ධ වෙලා ඉන්නේ මහනුවර කටුගස්සොට තියෙන ICEL කැන්ඩි. ඒ කියන්නේ ඉංග්‍රීසි වලින් කිව්වොත් International College of English Language Private Limited කියන ආයතනයෙන් මේ A level out වෙන ස්ටුඩන්ට්ලා සඳහා කරන අපේ ආරම්භක සම්මන්ත්‍රණයත් එක්ක තමයි ඔයාලා එකතු වෙලා ඉන්නේ. එතකොට ඒ ආයතනය ගැන නුවර ඉන්න අය නම් දැනුවත්භාවයක් ඇති. එළියේ ඉන්න කට්ටියගේ දැනුවත්භාවය කොහොමද කියලා දන්නේ නැහැ. ඒක නිසා සහ දැන් ගොඩක් දෙමාපියෝ බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම අපිට කෝල් 100ක් 150ක් ආවොත් ඕකෙන් භාගයක්ම පේරන්ට්ස්ලා අපෙන් අහන්නේ මේ මැඩම් මේකේ දෙන සහතිකය මොකක්ද කියන එක තමයි ඇත්තටම කෝස් එක ගැන දැනුවත් වෙන්න කලින්. ඉතින් ඒක ගැන මම පටන් ගන්නකොටම ඇත්තටම කියන්න කැමති පේරන්ට්ස්ලාට ඔයාලගේ දරුවෝ දැන් මේ සම්මන්ත්‍රණයට සහභාගී වෙලා තොරතුරු දැනගෙන අපේ ආයතනයට එවනවා හෝ නැතා කියන එක ඔයාලගේ තීරණයක්. නමුත් ඔයාලා ආයතනයකට යනකොට දරුවෙක් යවනකොට එයාලගේ සහතිකය වගේම ඇත්තටම ඒ ආයතනයෙන් ඔයාලගේ ළමයාට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්ද කියන එක චුට්ටක් හොයලා බලන්න. මොකද මම මගේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම මුලින් ඉඳන් බැලුවා නම් ඔයාලට පැහැදිලි වෙනවා. මම එතන පැහැදිලි කරනවා මේ ඉංග්‍රීසි ඩිප්ලෝමා එකක් කිව්වහම ඒක මොකක්ද? කොහොමද මේ හරි ඩිප්ලෝමා එකක්ද කියන එක දරුවෙක් හොයාගන්නේ කියන එක. දැන් සාමාන්‍යයෙන් ගත්තොත් මම ඉස්සෙල්ලාම පැහැදිලි කරන්නම් මේ අපේ ඩිප්ලෝමා එක සහ මේ ලංකාවේ තියෙන අනිකුත් ඩිප්ලෝමා වල මොකක්ද තියෙන වෙනස සහ ඇයි මේ ළමයෙක්ව මේ ඩිප්ලෝමා එකට එවන්න ඔයාලා තීරණය කරන්න ඕන කියන එක. පළවෙනි දේ තමයි අපි මේ ඩිප්ලෝමා එක නම් කරලා තියෙනවා SLQF level 3 කියලා. එතකොට මම දන්නේ පේරන්ට්ස්ලා දැනුවත්ද කියලා මේ SLQF කියන්නේ මොකක්ද කියලා. SLQF කියන එක නමින් ගත්තොත් ශ්‍රී ලංකා ක්වොලිෆිකේෂන් ෆ්‍රේම්වර්ක් කියන එක තමයි මේකේ නම. එතකොට එක එක රටවල් වලට අදාළව ක්වොලිෆිකේෂන් එකක් ගන්නකොට ඒ ක්වොලිෆිකේෂන් එකට තියෙන පිළිගැනීමක් තියෙනවා රට තුල. එතකොට දැන් ලංකාවේ නම් අපි ගත්තොත් එහෙම ලංකාවේ සාමාන්‍යයෙන් ගොඩාක් ක්වොලිෆිකේෂන් හදලා තියෙන ආයතනය තමයි යුනිවර්සිටි ග්‍රාන්ට් කමිෂන් එක. ඒ කියන්නේ UGC කියලා ඔයාලා අහලා ඇති. සිංහලෙන් කිව්වොත් ඕකට කියනවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කියලා. මේකෙන් තමයි ගොඩක් ඇත්තටම ක්වොලිෆිකේෂන් ලංකාවේ හදලා තියෙන්නේ. එතකොට ක්වොලිෆිකේෂන් එකක් ගත්තොත් එහෙම මම ඔයාලට මේ ෂෙයා කරන්නේ
මේ ක්වොලිෆිකේෂන් ෆ්‍රේම්වර්ක් එක හදලා තියෙන ආයතනයක වෙබ්සයිට් එකක් මම මේ ඔස්සේ ඔයාලට පෙන්නන්නම් මේක මේ ඔයාලටම විසිබල් වෙන විදිහට ප්‍රූෆ් ඇතුව මේක තමයි ශ්‍රී ලංකා ක්වොලිෆිකේෂන් ෆ්‍රේම්වර්ක් එක කියලා කියන්නේ. එතකොට මේ ක්වොලිෆිකේෂන් ෆ්‍රේම්වර්ක් එක ඇතුලේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන. ඔයාලා බැලුවොත් එහෙම එක කියලා දාලා තියෙන කොටසේ පේනවා සර්ටිෆිකට්. ඒ කියන්නේ මේ සර්ටිෆිකට් ලෙවල් පාඨමාලාවක් හදාරන්න, සහතික පත්‍ර පාඨමාලාවක් හදාරන්න සාමාන්‍යයෙන් අපි ලංකාව තුල බලනවා ඒ ළමයාට GCE O level. ඒ කියන්නේ මේ තියෙන ළමයාට O level සුදුසුකම තියනවාද කියන එක. සාමාන්‍යයෙන් කෝස් එකකට යන්න අඩුම ළමයෙක්ට O level වත් තියෙන්න ඕනනේ. මෙන්න O level. ඊළඟට ඇඩ්වාන්ස් මේක සමානයි දැන් සහතික පත්‍ර පාඨමාලාවක් කියන එක සමාන කරනවා අපි O level qualification එකට ඇඩ්වාන්ස් සර්ටිෆිකට් එකක් සමාන කරනවා A level qualification එකට. එතකොට ඊට ඒක ළඟට O level A level වලින් පස්සේ ළමයෙක්ට යන්න තියෙන පළවෙනි qualification එක තමයි මේ ෂෝට් කට්ස් වල යනවා නම් ඩිප්ලෝමා එක. ඒ කියන්නේ මෙහෙමයි A level ඉවර කරපු ගමන් බැචලර් එකට යන්න බෑනේ ළමයෙක්ට. එතකොට යන්න තියෙන පළවෙනි සුදුසුකම තමයි ඩිප්ලෝමා එක කියන්නේ. එතකොට මේ ශ්‍රී ලංකා ක්වොලිෆිකේෂන් ෆ්‍රේම්වර්ක් කියන රාමුව ඇතුලේ මේ ඩිප්ලෝමා එක level 3 ගණයේ ඩිප්ලෝමාවක්. මේක තමයි ඩිප්ලෝමා මට්ටම level 3. මේ පේනවනේ higher ඩිප්ලෝමා නම් 4 බැචලර් ඩිග්‍රී එකක්. ඒ කියන්නේ ඩිග්‍රී එකක් තියෙන ළමයෙක්ට නම් ක්වොලිෆිකේෂන් ෆ්‍රේම්වර්ක් එක තුල එයාගේ ලෙවල් එක SLQF level 5 කියලා තමයි හඳුන්වන්නේ. එතකොට සාමාන්‍යයෙන් ඔය අධ්‍යාපන කටයුතු වල නිරත වෙලා ඉන්න දෙමාපියෝ සහ ඔය රජයේ ආයතනවල ඉන්න අය නම් ගොඩක් දුරට මම දැනුවත් මේක ගැන දැනුවත් අය ඉන්නවා. ඔය ඔයාලට පේනවා මේ සයිට් එකේ මේක දාලා තියෙනවා. මම කිව්වා වගේ පේනවා ඇති. මෙතන මේ ඔයාලට ඕන දෙයක් මේ අන්තර්ජාලයේ සර්ච් කරලා බලන්න පුළුවන්. මම කිව්වා මේක විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් තමයි නිකුත් කරන්නේ. මේ පේනවා ඇති යුනිවර්සිටි ග්‍රාන්ට් කමිෂන් කියලා මෙතන දාලා තිනවා. එයාලා තමයි මේ නිර්ණායක හදලා තියෙන. දැන් ඔයාලගේ දරුවන්ව උපාධියක් කරවන්න, ඒ කියන්නේ ලංකාවේ කැම්පස් එකකට තේරෙන්නේ නැති අය සාමාන්‍යයෙන් පෞද්ගලික යුනිවර්සිටි එකකට යවනවා නම් ඔයාලා අනිවාර්යයෙන්ම ගොඩක් දැනුම තියෙන දෙමව්පියෝ බලනවා ඒ ආයතනයේ UGC approved. ඒ කියන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ approved ආයතනයක්ද කියන එක. මොකද එහෙම ආයතන වලින් දෙන උපාධි තමයි ප්‍රයිවට් උපාධියක් කරනවා නම් ළමයෙක්ට පිළිගැනීම තියෙන්නේ. ඔය තමයි පිළිගැනීම සම්බන්ධව මම කියපු දේවල් ගැටලු තියෙනවා නම් අහන්න. එතකොට දැන් අපේ ආයතනයේත් එක්ක ඇයි මේ වෙන ආයතනයකට යන්න මෙපා මෙහෙට එන්න කියන එක කියන්නේ. මම කතා කරන්නේ මේ ආයතනයේ ඉන්න විදුහල්පති විදිහට. එතකොට තව ආයතනයක විදුහල්පති කෙනෙක් හෝ පිළිගැනීමේ නිලධාරිනියක් හෝ කවුරු හරි ඒ කට්ටිය කතා කරන ඒ ආයතනය ගැන. එතකොට මොහොම හැම කෙනාම ආයතන කරන අය තමන්ගේ ආයතනය ගැන තමයි කතා කරන්නේ. ඉතින් එතකොට මෙතනදී අපේ ආයතනයේ ඇත්තටම ඩිප්ලෝමා එක ගැන කිව්වොත් මේ ඩිප්ලෝමා එක පළවෙනි දේ වෙන ඩිප්ලෝමා එකකින් වෙනස් වෙන්නේ SLQF level 3 කියන ඩිප්ලෝමා එකක් හින්දා. ඒ කියන්නේ normal ඩිප්ලෝමා එකක් නෙමෙයි මේක. හරියටම ලංකාවේ ක්වොලිෆිකේෂන් ෆ්‍රේම්වර්ක් එක යටතේ තමයි අධ්‍යයනය කරලා මේ ඩිප්ලෝමා එක හදලා තියෙන්නේ. එතකොට ඔයාලා වෙන ආයතනයකට කතා කරොත් පළවෙනි දේ දෙමාපියෝ බලන්න ඕනේ කතා කරන ආයතනයේ ඩිප්ලෝමා එක කොච්චර කාලයක් තියෙනවද. ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධ ආයතන තියෙනවා මාසෙන් ඩිප්ලෝමාස් ඉෂුව කරන. කිසිම කෙනෙකුට මාසෙන් ඩිප්ලෝමාස් ඉෂුව කරන්න බෑ. ඒකට හේතුව තමයි ඩිප්ලෝමා එකක කරන්න ඕන අවම පැය 500කටවත් එහා කරන්න ඕන මේ level 3 මට්ටමේ ඩිප්ලෝමාවක් ළමයෙක්ට දෙන්න. එතකොට සතියේ දවස් දෙකක් ඉංග්‍රීසි උගන්වලා කාටවත් මේ ඩිප්ලෝමා දෙන්න බෑ. ඒවා කිසිම වැලිඩිටි එකක් ඇති නිකම් සහතික පමණයි. නමුත් ලංකාව තුල ඒවා දෙන්න පුළුවන්. මොකද ලංකාවේ ඕන දෙයක් possible නේ කියන්නේ. ලංකාව තුල තියෙන නීති රාමුව ඇතුළත මේවා ඩිප්ලෝමාද මේවා හරියට ආයතනද එහෙම බලන ක්‍රමවේදයක් දැනට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක නිසා ඕන ආයතනයක් ඕන විදිහකට මේවා ඉෂු කරනවා. ඉතින් දෙමාපියෝ 90%ක්ම මේවා හොයලා බලන්නේ නැහැ. දෙමාපියෝ ඉස්සෙල්ලාම බලන දේ තමයි මට මුණ ගැහෙන දෙමාපියෝ නම් අපේ ළමයාට සහතිකය දෙන්නේ BMI CH එකේද කියන එක තමයි අම්මලා පළවෙනිටම බලන්නේ. ඉතින් ඒක හරිම
uneducated parent කෙනෙක් කරන වැඩක්. ඔයාලා වුණත් නොදැනුවත්කමට කරනවා නම් කරන්න එපා. මොකද ළමයාට සහතිකයක් දුන්නට වැඩක් නෑ. ඒ සහතිකයේ අතට අරගෙන job vacancy එකකට ළමයා ගියොත්, එහෙම නැත්නම් යුනිවර්සිටි එකට ගියොත්, ඒ ළමයාට පුළුවන් වෙන්න ඕනේ මේ සහතිකයේ level එකට කතා කරගන්න. සහතිකයේ A pass එකක් තියෙනවා නම් ළමයා හරියටම foreigner කෙනෙක්ගේ level එකට ඉංග්‍රීසි යාට පුළුවන් වෙන්න ඕන. එහෙම නැත්නම් එයා ගන්න සහතිකයේ ඇත්තටම ඒක වැඩකුත් නැහැ, තේරුමකුත් නැහැ. ඒක නිසා ඔන්න මම කිව්වේ ආයතනයේ වළංගුතාවය ගැන. එතකොට දැන් මේ ආයතනයේ දැන් අද පේරන්ට් කෙනෙක් මගෙන් අහුවා මොකද්ද මේක පිළිගත්ත ආයතනයක්ද කියලා අහුවා. එතකොට ආයතනයේ පිළිගැනීම ගැන තමයි ඔන්න දැන් මම මේ පෙන්නන්නේ. ඔයාලට පේනවා ඇති. International College of English Language Private Limited කියලා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ පෞද්ගලික සමාගමක් විදිහට ලියාපදිංචි කරලා තියෙන ආයතනයක් තමයි අපේ ආයතනය. මේක සමාගමක් විදිහට යන්නේ. ඒත් එක්කම ඔයාලට පේනවා ඇති ශ්‍රී ලංකා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බදු ගෙවන රටට ටැක්ස් ගෙවන කම්පැනි එකක්. මේක ආයතනයක වළංගුතාවය බලන්නේ එහෙමයි. මේවා දන්නේ නැති හින්දා මොකද මේක හොර ආයතනයක්ද මේකේ සහතිකයේ වැඩක් තියනවද කියලා හෙව්වොත් සහතිකයේ වැඩක් වෙන පළවෙනි දේ තමයි මේක ප්‍රයිවට් ලිමිටඩ් එකක්, කම්පැනි එකක් විදිහට රජයේ ලියාපදිංචි ආයතනයක් සමාගම් පනත යටතේ. ඕක තමයි මට කියන්න තියෙන පළවෙනි දේ. ඊළඟට අපිට තියෙන පිළිගැනීම තමයි ඔයාලට පේනවා ඇති මේ බ්‍රිටිෂ් කවුන්සිල් ලෝගෝ එක. ගොඩක් දෙමාපියෝ බ්‍රිටිෂ් කවුන්සිල් එක ගැන දන්නවා ඇති. එතකොට අපේ ආයතනයේ ඇත්තටම මේ ඉංග්‍රීසි ඩිප්ලෝමා එක කියන්නේ අපේ තියෙන දෙවනි කාණ්ඩයේ කෝස් එකක්. අපේ ආයතනයේ හැමෝම ලංකාව පුරාම අඳුරන්නේ IELTS අධ්‍යාපනය සඳහා තියෙන අංක 1 ආයතනයක් විදිහට. මොකද IELTS කියන්නේ විදේශගත වීම සඳහා A level out students ලා කරන එක්සෑම් එකක්. ඒක කරලා ළමයි විදේශගත වෙන්න අනිවාර්යෙන්ම ළමයි ඒක කරන්න ඕන. දැන් නම් හැම රටකටම වගේ මේක ඉල්ලනවා. ඉතින් ඒ එක්සෑම් එකට උගන්වන ආයතනයක් ලංකාවේ ගොඩාක් තියෙනවා. ඔයාලා Facebook search කරොත් ඔයාලට ගොඩාක් ආයතන හොයාගන්න පුළුවන්. මේ IELTS කියන නම ගැහුවාම ලක්ෂයක් විතර ආයතන එනවා. ඉතින් ඒ ආයතන කීයක් තිබ්බත් මේ එක්සෑම් එක ක්‍රියාත්මක කරන්නේ බ්‍රිටිෂ් කවුන්සිල් කියන ආයතනයෙන් එංගලන්තේ. එතකොට ඒ ආයතනයේ ක්‍රයිටීරියාස් වලට අනුව මේ එක්සෑම් එක හරියට ක්‍රියාත්මක කරන ඒකට බලතල තියෙන ආයතනයක් විදිහට ශ්‍රී ලංකාව තුල ඕතොරයිස් සෙන්ටර් එකක් විදිහට නම් කරලා තියෙන ආයතනයක් මේක. එතකොට මේකට ඒ අනන්‍යතාවය ලැබුණු දිනෙත් මේකේ මම සඳහන් කරලා තියෙනවා. එතකොට බ්‍රිටිෂ් කවුන්සිල් එකේ වෙබ්සයිට් එකට ගිහිල්ලා එයාලගේ පාර්ට්නර්ස්ලා යටතේ ඔයාලා සර්ච් කරොත් කැන්ඩි වලින් සාමාන්‍යයෙන් 3rd 4th ප්ලේස් එකට අපේ ආයතනයේ නම තමයි තියෙන්නේ. එතකොට ඕක තමයි තව එක දෙයක් ආයතනය ගැන ඔයාලට කියන්න අවශ්‍ය මට. ඉතින් ඊට අමතරව ඔයාලා දන්නවා ඇති සාමාන්‍යයෙන් අපි ලංකා රජය තුල විවිධ ආයතන විවිධ රාමු යටතේ නොමිනේට් වෙනවා එක එක අවෝඩ්ස් වලට එක එක දේවල් වලට. ඉතින් අපි ඇත්තටම IELTS වලින් ඉහළමින් ඉන්න ආයතනයක් විදිහට 2026 අවුරුද්දේ මේ ආයතනය තමයි Golden Feather Award එක හිමි කරගත්තේ bestම upcoming IELTS college එක විදිහට. එතකොට අපි දැනට හදාගෙන තියෙන අනන්‍යතා වලින් එකක් කිහිපයක් තමයි ඇත්තටම ඔය කිව්වේ. ඉතින් ඊටත් අමතරව ඔයාලාට මම ඇත්තටම මේ අපේ විස්තර එව්ව හැම දෙමාපියෙක්ටම අපේ ආයතනය සම්බන්ධව ඒ විස්තර එවීමේදී ගොඩක් දෙමාපියෝ දකින්න ඇති ඔයාලගේ විස්තර පත්‍රිකාව තුල මම සඳහන් කරලා තිබ්බා ඇයි මේ ආයතනයට ඔයාලා එන්න ඕන කියන තැන තියෙන තවත් එක් වැදගත් කාරණයක් තමයි අපි O level හෝ A level වලින් පස්සේ මේ කැම්පස් යන එහෙම නැත්නම් රට යන පිරිසට අමතරව ගොඩක් හැලෙන ළමයි කොට්ටාසයක් ඉන්නවා. ඒ කියන්නේ කිසි දෙයක් හොයාගන්න බැරුව කරන්න බැරුව ළමයි ඒ කියන්නේ ළමයෙක්ට අවස්ථාවක් නැතුව අතරමං වෙන ළමයි පිරිසක් ඉන්නවා. ඉතින් දැනට මේ අපේ අනන්‍යතාවය අපි හදාගෙන තියෙන තව ක්‍රමයක් තමයි අපි ICL කැන්ඩි කොලෙජ් එක බ්‍රාන්ච් එකක් විදිහට ඒ කියන්නේ අපේ පාර්ට්නර් කෙනෙක් විදිහට ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වෙන ආයතනයක් තිනවා TBS International Campus කියලා. මේක ගොඩක් දුරට හොටෙල් ශේෂ්ත්‍රයට හොටෙල් ෆීල්ඩ් එකට ඒ කියන්නේ හොටෙල් ඔපරේෂන්ස් හොටෙල් මැනේජ්මන්ට් ටුවරිසම්
සහ තව ඒ කට්ටියගේ තියෙන ප්‍රධානම දෙයක් තමයි නර්සින්, කෙයා ගිවිං ඔන්න ඔය පැත්තට වෘත්තීය සුදුසුකමක් ඇතුව ළමුන් බිහි කරන ආයතනයක්. ඉතින් ඒ ආයතනයත් අපේ පාර්ට්නර් කෙනෙක් විදිහට හරියටම කිව්වොත් අපේ බ්‍රාන්ච් එකක් විදිහට තියෙන ආයතනයක්. ඉතින් මෙතනදී අපේ කොලෙජ් එකට එන ඕනම ළමයෙක්ට එයාගේ පාත් එක හදාගන්න පුළුවන් විවිධ ක්‍රම තියෙනවා. එක්කෝ මේ කෝස් එක නම්බර් 1ම කෝස් එක තමයි යුනිවර්සිටි යන්න බලාගෙන ඉන්න ළමයෙක්. එහෙම නැත්නම් හයර් ස්ටඩීස් කරන්න බලාගෙන ඉන්න ළමයෙක් තෝරගන්න. මොකද යුනිවර්සිටි එකක් තුල හෝ හයර් ස්ටඩීස් කරන කැම්පස් එකක් තුල ඉංග්ලිෂ් වලට අදාළ ඇකඩමික් ලෙවල් එකට යන සියලුම ලෙසන්ස් මේ ඩිප්ලෝමා එක තුල ඕනවටත් වඩා වැඩි ප්‍රමාණයට ළමයි කම්ප්ලීට් කරගන්නවා. දැන් පේරාදෙණිය කැම්පස් එක, ජයවර්ධනපුර ඔය යුනිවර්සිටිස් ගත්තොත් එහෙම ලොකු ළමයි ප්‍රමාණයක් ඉන්නවා යුනිවර්සිටි සිලෙක්ට් වෙන්න කලින් මේ කෝස් එක කරලා. සමහරව ඉන්නවා අද එයාලා ග්‍රැජුවේට් වෙලා හොඳ තැන්වල ඉන්න ළමයි. ඉතින් ඔය තමයි කෝස් එක සම්බන්ධව මම ඔයාලට කියපු ප්‍රධාන කාරණාව. ඇත්තටම මේ පැහැදිලි කරේ ආයතනයේ වළංගුතාව ගැන. ඔයාලා මේ ආයතනය ගැන හොයන නිසා, ඒ කියන්නේ ආයතනය මොකක්ද කියන එක දන්නේ නැහැනේ. ඒක ගැන තමයි මම ඔය පැහැදිලි කිරීම කරේ. එතකොට අපේ ඇඩ්වර්ටයිස්මන්ට් එක ඔයාලා දැකලා තියෙන්නේ Facebook page එක හරහා. උසස් පෙළ විභාගය. ඉතින් Facebook page එක හරහා මේක දැකපු ඕන කෙනෙකුට ඒ page එකට ගියාම ඒකේ photos බැලුවාම, albums බැලුවාම, ඒකේ තියෙන reels බැලුවාම කොච්චර වැඩ කොටසක් ආයතනය තුලින් කරලා තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. ඉතින් මේක ගැන අපි කතා කරනකොට මම යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලා ගැන කතා කරගෙන ඉඳා ඔයාලට පෙන්වන්න තියෙන තවත් දෙයක් තමයි මට මේක විශේෂ කාරණාවක්. ඇත්තටම මේ ඉන්නේ අපේ කොලෙජ් එකේ. ඒ කියන්නේ මේ කොලෙජ් එක ආරම්භ කරාම ආරම්භ කර දැන් මම මහනුවර මහාමායා බාලිකාවේ ආදි ශිෂ්‍යාවක් ටීචින් කරනවා මම දැනට අවුරුදු 17ක්. නමුත් මේ ආයතනය ආරම්භ කරාට පස්සේ මේ ආයතනය තුල අපි ගත්ත පළවෙනිම බැච් එක මේක විශේෂයෙන් මේකට අහුම්කම් දෙන්න ඕන ඔන්ලයින් කෝස් එක සාර්ථකද නැද්ද කියලා මාත් එක්ක ගොඩක් කතා කරපු දෙමාපියෝ ඇති මෙතන. එතකොට අපි එදා ඉඳන්ම කොලෙජ් එක ආරම්භ කර දවසේ ඉඳන්ම අපේ හැම පාඨමාලාවක්ම හයිබ්‍රිඩ් ක්‍රමයට දෙන්නේ. කියන්නේ ඔන්ලයින් උත් අපි කරනවා මේක, ෆිසිකල් උත් කරනවා. එතකොට මේකේ විශේෂත්වය තමයි අපි මේ ක්ලාස් රූම් දෙකම එකට තමයි දුවන්නේ. කියන්නේ ඔන්ලයින් ක්ලාස් එක සහ ෆිසිකල් ක්ලාස් එක එකම ක්ලාස් එකක ලැබ් එකක් තියලා එහෙම නැත්නම් මල්ටිමීඩියා වලින් කනෙක්ට් කරලා මේ බැච් දෙක එකට යන්නේ. ඒකට හේතුව සමහර ළමයින්ට අද ගොඩක් ආර්ථික ප්‍රශ්න තියෙන හින්දා ෆිසිකලි එන්න බෑ හොස්ටල්ස් වලට මාස 3ක කාලයක් මුදල් ගෙවාගෙන. එතකොට එයාලා මේක ඔන්ලයින් කරන්න පෙළඹෙන අවස්ථා තියෙනවා. එතකොට ඔන්ලයින් යම්කිසි ළමයෙක් කරනකොට ඒ ළමයාට මේ අපි දැන් එයාට අර තමන් ඔන්ලයින් ඉන්නේ කියන දේ දැනෙන්නේ නැති වෙන්න තමයි අපි මේ ඔන්ලයින් ෆිසිකල් ක්ලාස් රූම් දෙකම එකට කරලා මේ හදලා තියෙන්නේ. එතකොට ෆිසිකලි ඉන්න ස්ටුඩන්ට්ස්ලා මේ ඇත්තටම ඔන්ලයින් ළමයිත් එක්ක ඉංග්‍රීසි වලින් කන්වර්සේෂන් කරන්න, ඇක්ටිවිටීස් කරන්න යාලා එකතු වෙනවා. ඔන්ලයින් ඉන්න ළමයිත් ෆිසිකල් ළමයි එක්ක ජොයින් වෙනවා. ඒක වෙනමම විදිහේ එක්ස්පීරියන්ස් එකක්. ඉතින් සාමාන්‍යයෙන් මේ ඔන්ලයින් කරාම කෝස් එකක් හරියට කෙරෙන්නේ නැහැ කියන එකට තියෙන හොඳම උදාහරණයක් තමයි මේ අපේ පළවෙනි බැච් එකේ හිටපු පළවෙනි ස්ටුඩන්ට් මේ කියන්නේ ඒ බැච් එකේ හිටපු ළමයි අතර හිටපු ඔන්ලයින් ළමෙක් මේ ස්ටුඩන්ට් බිබිල ප්‍රදේශයේ දරුවෙක් තේජානි කියලා. මෙයා ගැන සම්පූර්ණ විස්තරයක් අපේ Facebook page එකේ දාලා ඉන්නවා. ඒ ළමයාවත් ටැග් කරලා තියෙන්නේ. ඔයාලට ඕන වෙලේක අපේ ආදි ශිෂ්‍යොත් එක්ක කරුණු විමසලා බලන්න පුළුවන්. ඉතින් අපේ බැච් එකක ෆිසිකල් ඔන්ලයින් දෙකම දුවනකොට ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකේ ඉඳලා කෝස් එක මාස 2ක් 3ක්ම කරපු මෙන්න මේ දරුවා තමයි අපේ කොලෙජ් එකේ ඒ බැච් එකේ බැච් ස්ටොප් විදිහට සිලෙක්ට් උනේ. කියන්නේ හොඳම සිසුවා ලෙස සම්පූර්ණ කණ්ඩායමේම ඊට අදාළ අවෝඩ් එක සහ සර්ටිෆිකේට් එක හිමි කරගත්තේ එයා. ඉතින් එයා A level out වෙලා අපේ පළවෙනි
රිසල්ට්ස් එනකන් ආපු ළමයෙක් ඊට පස්සේ එයා සදර්න් සවුත් ඊස්ටර්න් යුනිවර්සිටි එකට තේරුණා. එතකොට BSc in Physical Science කියන ඩිග්‍රී එක අරගෙන මේ ගිය පෙරේදා ග්‍රැජුවේට් උනේ. ඉතින් එයාට ලොකු ඇත්තටම දෙයක් කෙරුණා අපේ පාඨමාලාවෙන් කියලා අදටත් අපිත් එක්ක බොහොම සුහදව කතා කරන දරුවෙක්. ඉතින් ඒක තමයි ඔයාලට මට පෙන්වන්න තියෙන හොඳම උදාහරණය. කෝස් එක ඔන්ලයින් කරන එකේ ඔයාලට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ කියන එක. හරිද? ඒක තමයි පළවෙනි කාරණාව. ඉතින් දැන් අපි ආයතනයේ වළංගුතාව සහ ඒ දේවල් ගැන කතා කරා. ඔයාලට මොනවා හරි අහන්න තියෙනවා නම් පේරන්ට්ස්ලාට පුළුවන් අහන්න. මේ ඔයාලගේ platform එක විවෘතයි, අහන්න chat එකට හරි දාන්න. ආයතනය ගැන තවත් doubts මේක මොකක්ද කියලා ප්‍රශ්නයක් තියෙන කෙනෙක් ඉන්නවා නම් ඔයාලට දාන්න පුළුවන්. ඒ අතරවාරයේ මම තව දෙයක් ඔයාලට කොලෙජ් එක ගැන පෙන්නන්නම් අපේ දැනට කෙරීගෙන යන වැඩ කටයුතු සම්බන්ධව. ඒකත් බලන්න. බලන ගමන් ගැටලු තියෙනම් යොමු කරන්න. දෙවනුව අපි කතා කරමු මේ පාඨමාලා අන්තර්ගතය සහ පාඨමාලාවේ මොකක්ද කරන්නේ කියන කාරණාව ගැන. right? Welcome to International College of English Language Private Limited. ICEL, Candy has built a strong reputation for empowering students with confidence, knowledge, and global communication skills. With a firm commitment to excellence, the institution proudly serves as a recognized IELTS registration centre in cooperation with the British Council, with a special focus on IELTS examination preparation, diploma in English, and student migration services. The Institute has helped countless school leavers, working professionals, non-working individuals, and students achieve their dreams of higher education. Community services, programs for school children, programs conducted in hospitals, scholarships for underprivileged children, career guidance programs, personality development programs. Under the inspiring leadership of Mr. K. Ishan Thanaka and the principal Miss A.M. Chathuri Abesinghe, ICEL Candy continues to grow with strength and integrity. Working alongside a highly qualified and dedicated team of teachers, every student receives quality education. In recognition of their exceptional service, unwavering commitment to academic excellence, International College of English Language Private Limited is proud to be honoured with the Golden Feathers Award 2025. හරි. දැන් අපි පාඨමාලාව මේ මොකක්ද මේ SLQF level 3 පාඨමාලාව කියන එක අපි බලමු. දැන් මම දන්නේ අපි දාන PDF ඒ දේවල් ඔයාලා කියවනවද කරනවද මොකද කියලා. නමුත් මම ආයේ මුල ඉඳගෙන පැහැදිලි කිරීම කරන්නම් මේ සම්බන්ධව. එතකොට ඔයාලා අදහසක් ගන්න. right? දැන් මම SLQF level 3 කියන්නේ මොකක්ද කියන එක ඇත්තටම පැහැදිලි කරා. ඒ පැහැදිලි කිරීමත් එක්ක පළවෙනි දේ තමයි මට කියන්න තියෙන. දැන් මෙතන ඉන්නේ දෙමාපියෝ නම් මේ දෙමාපියෝ ළමයාව කෝස් එකට යවනකොට ඔයාලා යම්කිසි ආයතනයකට ළමයා යවනකොට ඒ ආයතනය ගැන හොයලා බලනවනේ. ඒ හොයලා බලනකොට ඒ ආයතනයේ ඔෆිස් එකට හෝ විදුහල්පතිට හෝ කාට හරි ඔයාලා කෝල් එකක් දීලා ඇත්තටම ඇහුවොත් මේ ළමයාට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙනවද ඉවර වෙනකොට කියලා ඇත්තටම ඒකට ඔයාලට ඔව් කියන උත්තරේ ලැබෙනවා. මොකද ඒක ඕනම ආයතනයකින් කියනවනේ. හරිද? නමුත් මේක ඔයාලා පැහැදිලිව බලා ගන්න ඕන. ඔයාලගේ ළමයාට ඉංග්‍රීසි පුළුවන් වෙනවද මේක ඉවර වෙනකොට? නැත්තම් මොකක්ද වෙන්නේ කියන එක ගැන. right? විනාඩියක් ඉන්න තව කට්ටිය join වෙනවා. අපිට විනාඩියක් ඉන්න. right?
පොඩ්ඩක් ඉන්න මට chat එකට ඇවිල්ලා තියෙනවා message එකක්. හරි දරුවෝ. දැන් අපි explain කරගමු මොකක්ද මෙතන වෙන්නේ කියන එක. දැන් පළවෙනි දේ තමයි දැන් ඔයාලා අහනවානේ අපේ ළමයාට ඉංග්‍රීසි පුළුවන් වෙනවද? දැන් අද හොඳම උදාහරණේ අපිට ආපු කෝල් එකක එක ළමෙක් හිටියා. ඒ ළමයා මේ මහනුවරම ප්‍රසිද්ධ ආයතනයකට ගිහිල්ලා තිනවා IELTS ඉගෙන ගන්න. මම ආයතනයේ නම කියන්නේ ඒ ළමයාට ඉතින් හොස්ටල් ඉන්න ඒ හැම දෙයකම එක්ක රුපියල් ලක්ෂයක විතර මුදලක් වියදම් වුණාලු. එයාට අදාළ කාලය තුල පාඨමාලාව කෙරුණලු. නමුත් ඊට පස්සේ එයා තවදුරටත් ඒ ආයතනයෙන් සහාය ඉල්ලලා තියෙනවා මේ එයාට එක්සෑම් එක කරගන්න තැන දක්වා උදව් කරන්න කියලා. නමුත් ඒ ආයතනයේ මිනිස්සු අද ෆෝන් එකවත් ආන්සර් කරන්නේ නැහැලු. ඉතින් ගොඩක් ආයතන තියෙන්නේ ඔයාලට යම්කිසි කාලයක් දුන්නාම ඒ කාලය තුල එයාලා සිලබස් එකක් උගන්වනවා. නමුත් සිලබස් එක ඉගෙනුවාට මේ සිලබස් එකක් තුලින් ළමයෙක්ට පුළුවන් වෙන්න පුළුවන් බැරි වෙන්න පුළුවන් මොකද හැමෝටම තියෙන එක වගේ මොලයක් නෙමෙයි. ඒතකොට එක එක ළමයා දේවල් ග්‍රහණය කරගන්න සහ එයාලට යම්කිසි වෙලාවක් යනවා. එතකොට පාඨමාලාව අවසාන වෙන විට ළමයා ඉංග්‍රීසියෙන් කතා කරනවද කියන එකට උත්තරේ හොයාගන්න තියෙන්නේ. ඒ ආයතනය ගැන බලන්න පුළුවන්. ඒ ආයතනයේ page එකට යන්න පුළුවන්. දැන් මේ ආයතනේ නම් මෙතනට ළමයි 50ක් આવොත් 50ම මම කන්ටැක්ට් කරලා විදුහල්පති හරහා එන අය. එහෙම කරන්නේ නැහැ කිසිම ආයතනයක ඕනම ආයතනයක රිසෙප්ෂනිස්ට් කෙනෙක්. එහෙම නැත්නම් පිළිගැනීමේ නිලධාරිනියක් තමයි ඔයාලට කතා කරලා කෝස් එකට බදව ගන්න. එතකොට එකට එනකොට ළමයාගේ විස්තරේ එකක් එළියට යනකොට තව දෙයක් තමයි ළමයාට වෙලා තියෙන්නේ. ඉතින් එහෙම තත්වයක් තියෙනවා. ඊළඟ එක තමයි මේ පාඨමාලාව තුල ඉංග්‍රීසි විතරද අඩංගු නැහැ. මේ පාඨමාලාව තුල මේ මයික් අන්මියුට් කරන්න එපා ළමයි. සද්ද ඇහෙනවා මියුට් කරගන්න. මේ පාඨමාලාව තුල අඩංගුයි ඔයාලට personality development නායකත්ව පුහුණුව. ඒ කියන්නේ ඔයාලා හරි ඩිසිප්ලින් එකක් ඇතුව. දැන් අපේට මේ දවස්වල ගත්තොත් අපිට ඔෆිස් එකට ඇවිල්ලා මේ සාමාන්‍යයෙන් හරි අමාරුයි කෙලින් හිටගෙන කතා කරන ළමෙක් හොයාගන්න. දැන් ඉන්න ළමයිගේ සෞඛ්‍ය තත්ත්වයක් හොඳ නෑනේ. මොකද එයාලා ගොඩක් ඉන්නේ මොබයිල් ෆෝන්ස් එකේ. එතකොට ළමයින්ට කෙලින් හිටගෙන ඉන්නත් හැකියාව නෑ අද වෙනකොට. එතකොට ළමයෙක්ට ඉංග්‍රීසිත් එක්කම තියෙන්න ඕන හොඳ පර්සනැලිටි එකක්. යුනිවර්සිටි එකකට යනවා නම් ඒ ළමයා එහෙම නැත්නම් විදේශගත වෙනවා නම් ඒ ළමයාට තියෙන්න ඕන වෙනමම පර්සනැලිටි එකක් තියෙනවා. එතකොට මේ පර්සනැලිටි එක මේ මාස 3 තුල සම්පූර්ණයෙන්ම අපි හදනවා. ඒක හැදීමේ පළවෙනි පියවර තමයි දෙමාපියොන්ට කියන්න ඕන. මම දන්නේ නැහැ මෙතන ළමයිද දෙමාපියොන්ද ඉන්නේ කියලා. පළවෙනි දේ තමයි අපි මෙතනින් ඇතුළට ළමයෙක් ගන්නකොට ඒ ළමයාගේ ඩිසිප්ලින් එක තියෙන්නේ, ඒ කියන්නේ විනය තියෙන්නේ දෙමාපියෝ එයාව නිර්මාණය කරලා තියෙන හැටියට සහ පාසල තුල ඒ ළමයා නිර්මාණය වෙච්ච හැටියට තමයි යාගේ ඩිසිප්ලින් එක තියෙන්නේ. ඒතකොට ඒක සමාජයට ගැලපෙනවද නැද්ද කියන එක ඔයාලා බලන්න ඕන. ගොඩක් ළමයි නම් අපිට හම්බෙන ඇත්තටම දෙමාපියෝ දන්නේ ළමයාගේ එක ස්වරූපයක්. මෙතනට ආවම ළමයා තව ස්වරූපයක්. එහෙම තමයි. ළමයාගේ ගොඩක් දෙමාපියෝ ළමයින්ගේ වැරදි පිළිගන්න කැමති නැහැ. ඒක නිසාම ඒ ළමයි වැරදි කරන්න ගොඩාක් පෙළඹිලා තිනවා. මොකද දෙමාපියෝ ළමයි සුද්ධ කරන්න යනනේ මොන දේ කරත්. එතකොට ඒ කරුණු කාරණා ඔක්කොටම මෙහෙන් ඔයාලට විසඳුම් ලබා ගන්න පුළුවන්. ඉතින් අංක 1 කාරණාව ළමයෙක් ආයතනයට එනකොට එයාගේ ඩ්‍රෙස් කෝඩ් එකේ ඉඳන් ඇඳුමේ ඉඳගෙන එයාගේ හැමදේම කොණ්ඩය ඒ දේවල් ඉඳන් හැමදේම පිළිවෙලකට තියෙන්න ඕනේ. පිළිවෙල හදන්නේ එයා මේ ඒ පිළිවෙලට මාස 3ක් ඉන්නකොට එයා නිකම්ම ඕටෝමැටිකලි තමන්ගේ දේවල් කරගන්න හරියට අඳින්නේ කොහොමද පිළිවෙලට ඉන්නේ කොහොමද ඒ දේවල් වලට ඒ ළමයා ඕටෝමැටිකලි හුරු වෙනවා. ඉතින් කොලෙජ් එකට එන ස්ටුඩන්ට් කෙනෙක්ට ෆිසිකලි නම් කෝස් එක කරන්නේ සඳුදා ඒ වගේම බදාදා සිකුරාදා කියන දිනවලදී එයාලා අනිවාර්යයෙන්ම ආයතනයට පැමිණෙන්න ඕන. ආයතනයේ යුනිෆෝම් එක ඇඳලා ආයතනයේ ඩ්‍රෙස් කෝඩ් එක ඇඳලා තමයි එයාලා එන්න ඕන. වෙන කිසිම ඇඳුමකින් එන්න බෑ. ආයතනයේ ඩ්‍රෙස් කෝඩ් එක ඇඳලා ඒක ෂූස් දාලා ඔය සෙරෙප්පු කෑලි බාටා කෑලි ඒව දාගෙන එන්න බෑ. කොලෙජ් එකට එනකොට පිළිවෙලට ඩ්‍රෙස් කෝඩ් එකකින් ස්මාර්ට් කැෂුවල් ඇඳලා ළමයා එන්න ඕන. එතකොට ඉතුරු දවස් දෙකේ ළමයා අඳින්න ඕන ෆෝමල් ඩ්‍රෙස් කෝඩ් එක. ඒ කියන්නේ ඔෆිස් කිට් එක
තමයි ඒ ඔෆිස් කිට් එක යාට මෙතන කරන සියලුම විභාගවලට සහ ඒ මාස 3ේම ඒ දවස් දෙකට ඒ ළමයාට ඒ ඔෆිස් කිට් එකකින් තමයි ස්ටුඩන්ට් එන්න ඕන. ඒක තමයි ඊළඟ කාරණාව. යුනිෆෝම්ස් ඔක්කොම ඔයාලගේ ඇඩ්මිෂන් එකේදී මෙහෙන් යුනිෆෝම් දෙකක් දෙනවා. ඒ දෙක ඔයාලට හොඳටම ඇති මාස 3 තුල පාවිච්චි කරන්න ෆිසිකල් නම් එන්නේ. හරිද? එතකොට අංක ඔන්න ඔය විදිහට අනික විශේෂම කාරණාව මේ ජංගම දුරකථන ගැන අපි ළමයෙක් කොලෙජ් එක ඇතුළට ගන්නෙ මෙහෙමයි. මේ ඔයාලට සමහර වෙලේට ලංකාවේ තියෙනවා ඉංග්‍රීසි කඳවුරු. එතකොට මේක ආමි කැම්ප් එකක්වත් ඉංග්‍රීසි අර කඳවුරක් නෙමෙයි මේක කොලෙජ් එකක්. කඳවුරක් කියන එක මෙහෙමයි. දැන් අපි මේ ඔය කඳවුරු වලට ගියාම තියෙනවා ඇතුළට යනකොට බාබර්ලා ගෙන්නලා කොණ්ඩෙත් ළමයාගේ කපලා ඇතුළට ගන්න ආයතන තියෙනවා. ඉතින් මේ ආයතන වල ඇත්ත තත්ත්ව වෙනස්. මම ආයතන වල නම් කියන්නේ නැහැ. ඉතින් ජංගම දුරකථනයේ මුළු මාස දෙකම ළමයාට නැහැලු. නමුත් ඒ වගේ එහෙම ඉඳලා එන ළමයි ඉංග්‍රීසි කතා කරන්න බෑ. මොකද මේ ප්‍රධාන ආයතන වල ළමයි කීප දෙනෙක් අපිට මෙතනට සම්බන්ධ වෙලා තිනවා. ඉතින් ඒ ළමයි හරහා අපි ඒ ආයතන සම්බන්ධව හොඳට දැනුවත් වෙලා තියෙන්නේ. ඉතින් අපේ ආයතනයක් මේ වගේ මෙතන ඔයාලට පුළුවන් අපේ ගැනත් හොඳට හොයලා බලලා හොඳ නම් විතරක් මෙතනට එන්න මේ කියන දේම කරනවද කියලා බලන්න. ඉතින් 8:04 කාලය තුල දැන් අපි මේ හොස්ටල්ස් වල දාගෙන කඳවුරු කරලා අර සත්තු වගේ ළමයි හදන්නේ නැහැ. ඒ කියන්නේ මනෝවිද්‍යාත්මකව ළමයින්ගේ මනසට වැටෙන වෙලාවක් තියෙනවා අධ්‍යාපනයේ. ඒ කියන්නේ මේ ළමයාට මාසෙක ඉංග්‍රීසි පුළුවන් කරන්න කියලා මුළු මාසෙම ඉගෙනුවට ළමයාට ඉංග්‍රීසි පුළුවන් වෙන්නේ නැහැ. ඒ ඉංග්‍රීසි ළමයෙක්ට මේ ඒ කියන්නේ දවසේ පැය ගාණක් තියෙනවනේ ඉගෙන ගන්න ඉස්කෝලේ වුණත් එතනින් එහාට පෙව්වත් ආයේ ඒක අල්ලන්නේ නැහැ. ඒකෙන ක්ලාස් එක තියෙන්නේ 8:04 විතරයි. හොස්ටල් කරන්න ඉන්න බලාපොරොත්තුවෙන් ඉන්න අම්මලා ඉන්නවා නම් අනේ කරුණාකරලා අපෙන් අහන්න එපා. 4න් පස්සේ ළමයාට මොකද කරන්න කියන එක. ඒවට අපිට උත්තර දෙන්න බෑ. මොකද ඔයාලා තේරුම් ගන්න ඕන. ඔයාලා ගෙදර හිටියත් පැය 24ෙම ළමයා ඔයාලා කියන දේ අහන්නේ නැහැ නේ. ඒකට කොමන් සෙන්ස් එක සාමාන්‍ය දැනීම. මොකද ළමයෙක් කියන්නේ රොබෝ කෙනෙක් නෙමෙයි. ළමයාට ඒ ළමයාගේ නිදහස තියෙන්න ඕන. අපි ආයතනය තුලින් උපරිම ගයිඩන්ස් එක දෙනවා. මේ නිදහසෙන් අයුතු ලෙස ප්‍රයෝජනය ගන්න නැතුව ළමයාට පිළිවෙලකට ඉන්න. නමුත් ඔයාලා ළමයි ගැන අනිවාර්යයෙන්ම හොයලා බලන්න. මොකද හැමදාම 4න් පස්සේ යාලට කරන්න වැඩ කටයුතු ඕනෑ තරම් තියෙනවා කොලෙජ් එකෙන් දෙන. නමුත් හොස්ටල් එක ළමයෙක් ඉන්නකොට හොස්ටල් එකේ මේට්‍රන් හෝ ඒකේ පාලකයා ගිහිල්ලා ළමයි 10 නම් 10ටම ඇඟිල්ල නෑනේ වරක කරන්න මේක කරන්න එහෙම කියන්නේ නෑ. එහෙම කියන්න බෑනේ. මේ අවුරුදු 18ට වැඩි ළමයි ඉන්නේ ඔක්කොම ලොකු ළමයි. එතකොට ඒක අර තියෙනවා ළමයෙක්ට මානව හිමිකමක් කියලා එකක්. ඒක උල්ලංඝනය වෙන විදිහට සත්තු විදිහට හොස්ටල් පරිපාලනය කරන්නේ නැහැ. හොස්ටල් එක තුල ළමයාට නිදහස දෙනවා. පරිපාලනය 100% විනයානුකූලව යනවා. දෙමාපියොත් ඔයාලගේ පැත්තෙන් දරුවෝ ගැන හොයලා බලන්න හරියට මොකද කරන්න කියලා. නමුත් 8:04 කාලය තුල කිසිදු හේතුවක් මත කිසිම ළමයෙක්ට මොබයිල් ෆෝන් එකක් ආයතනය තුල දෙන්නේ නැහැ. මොකද එයාලා උදේට එනකොට එයාලගේ මොබයිල් ෆෝන් එක කැමති නම් හොස්ටල් එකේම තියලා එන්න පුළුවන්, ගෙදර තියලාත් එන්න පුළුවන්. ආයතනයට එනකොට ආයතනයේ ඉන්න ටීචර් කෙනෙක් මේ මොබයිල් ෆෝන්ස් කලෙක්ට් කරනවා. ඒක ආයේ ළමයාට පික් කරන්න පුළුවන් 4ට ක්ලාස් එක ඇරුණාම. එතකොට ඒ කාලය තුල ඕන දෙමාපියෙක්ට අවශ්‍ය නම් ළමයා හා සම්බන්ධ වෙන්න මෙහි ලයින්ස් 3ක් තියෙනවා. ඒ තුනෙන් එකකට කෝල් එකක් ගත්තාම ළමයාව අපිට සම්බන්ධ කරලා දෙන්න පුළුවන්. ඒ අරෙන්න කිසිදු හේතුවක් මත අපේ කෝස් එක තුල වැඩක් නැහැ. ජංගම දුරකථනය පාවිච්චි කරලා කරන කිසිම හේතුවක් මත මොබයිල් ෆෝන් එක ළමයාට දෙන්නේ නැහැ. එතකොට ඒක තමයි ඊළඟ ප්‍රධානම කාරණේ විනයානුකූලව හදන්න. ඊළඟට අපි අහලා තිනවා ඔබට පාඨමාලාව තුළ දරුවාගේ ප්‍රගතිය S2කට බලා ගන්න පුළුවන්ද? ඒක තමයි මම හිතන්නේ මේ පාඨමාලාවේ විතරයි ලංකාව තුල එහෙම දෙයක් ක්‍රියාත්මක. මොකද පාඨමාලාව තුල ඔයාට පුළුවන් ළමයාගේ ප්‍රගතිය. ඒ කියන්නේ ළමයාට මොනවද මගේ ළමයා කොහොමද හිටියේ කෝස් එකට එනකොට මේ මාස දෙක තුල මේ ළමයා මොනවද කරලා තියෙන්නේ, මේ ළමයට ඉංග්‍රීසියෙන් කතා කරන්න පුළුවන්ද කියන එක ඕන කෙනෙක් ලව්වා ගෙනල්ලා ඕන විදිහකට දෙමාපියොන්ට චෙක් කරගන්න පුළුවන්. මොකද කාලය තුල අපේ අධ්‍යයන කාලය තුල තියෙන ප්‍රධාන විභාගවල කතන පරීක්ෂණ සියල්ලම අපි කරන්නේ ළමයාගේ දෙමාපියෝ ගෙන්නලා දෙමාපියෝ ඉස්සරහා. එතකොට දෙමාපියෝ අනිවාර්යයෙන්ම ස්පීකින් ටෙස්ට් එකට ළමයාත් එක්ක වාඩි විය යුතුයි. ළමයි 20 නම් පන්තියේ 20 දෙනාගේම පේරන්ට්ස්ලා ඉන්නවා ක්ලාස් එකේ. සාමාන්‍යයෙන් එක දරුවෙක්ට පැයක් හෝ පැයක එකමාරක කාලයක් අපි ටෙස්ට් එක සඳහා වෙන් කරලා තියෙනවා. එතනදී දරුවා ඉංග්‍රීසියෙන් ඉදිරිපත් කිරීම කරනවා. එතන වෙනම ජජ් බෝඩ් එකක් ඉන්නවා. ජජ් බෝඩ් එකෙන් ළමයාව
ප්‍රශ්න කරනවා මේ ළමයාට කලින් ප්‍රශ්න දීලා කටපාඩම් කරවලා එහෙම මොකුත් සම්බන්ධතාවයක් ළමයි එක්ක නෑ අපිට එක්සෑම් එකේදී. ඒ වගේම ඔඩියන්ස් එකේ ඉඳගෙන ඉන්න ඉංග්‍රීසි දන්නා ඕනෑම කෙනෙකුට ළමයාට ඒ අදාළ දෙයට අදාළව ප්‍රශ්න කරලා ළමයාගෙන් ඉංග්‍රීසියෙන් ඕනම දෙයක් අහලා තමන්ගේ ළමයාගේ ප්‍රෝග්‍රස් එක බලා ගන්න අපි අවස්ථාව දීලා දිනවා. ඉතින් ඒක තමයි ප්‍රධානම දේ මං හිතන්නේ. එතනින් එහාට මොකුත් කියන්න අවශ්‍ය නැහැ කෝස් එක මේ ළමයා කොහොමද කියලා බලා ගන්න එක ගැන. මම ඔයාලට එක්සැම්පල් එකක් පෙන්නන්නම් මේ කාරණාව ගැන. මේ අපේ එක්සෑම් එකකදී ඇත්තටම මේ මෑතකදී තිබ්බ එක්සෑම් එකකදී අපේ හිටියා එක පුතෙක් ඇමිලිපිටිය පැත්තේ දරුවෙක්. ඒ දරුවාගේ එක්සෑම් එක බලන්න ආවා එයාගේ තාත්තා. ඉතින් මේ එක්සෑම් එකේ එයාගේ ගත්ත පොඩි වීඩියෝ ක්ලිප් එකක් තමයි මම මේ පෙන්නන්නේ. ඔයාලා බලන්න චුට්ටක් මේක. ini kerja sehingga kita nak telur kita itu kita akan waste because they can't come school classes. Are you telling they have low cost because of online classes? I talk about travel and other costs. Then I want to easy access to online resources. We attend the classes physically. We can easy access to online resources. We can easy access to online resources mean we can find some notes and educational video through YouTube. I think firstly government developed other facilities like connection facilities and government can reduce tax from devices like mobile phones, laptops. After the Sri Lankan start online education. So you are telling for online education there are barriers in Sri Lanka. Yes. Online education start online education first start they spend a lot of money. They can they get online board, smart board and connection. We have to spend money. Yes, a lot of spend. හරි මම පොඩි එක්සැම්පල් එකක් පෙන්නුවේ ඔයාලට අපේ පේජ් එකට ගියොත් ඔය වගේ පේරන්ට්ස්ලා කතා කරන ළමයි කතා කරන ඕන තරම් වීඩියෝස් දැක බලා ගන්න පුළුවන් ඒවා බලලා පොඩ්ඩක් ආයතනය ගැන හොයලා බලන්න මේක මං හිතන්නේ දැක්ක දරුවාට කෙනෙක් ඉදිරිපිට උපකාරකින් තොරව කතා කරගන්න පුළුවන්ද අපි ක්වෙස්චන් කරනවා ළමයා ආන්සර් කරනවා හැබැයි මේක මතක තියාගන්න මාස 3න් මෙතන සුද්දෙක් බිහි වෙන්න ඇවිල්ලා සුද්දෙක් බිහි වෙන අවස්ථාවක් තියෙනවා ළමයා ඇතුළට එන ලෙවල් එක ගොඩාක් සාමාන්‍යයෙන් අනිත් ළමයෙක්ට වැඩිය සාපේක්ෂව හොඳ මට්ටමකට තිබ්බොත් ලොකු ෆ්ලුවන්සි එකකින් බිහි වෙන ළමයි ඉන්නවා. එහෙම ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා අපේ කතා කරන. මම පෙන්නන්න. අනිත් එක තමයි මෙන්න වැදගත්ම කාරණාව. ඔයාලා ලබා ගන්නා සහතිකයේ ළමයාට ඒ සාමාර්ථයක් තියෙනවා නම් මේ ඒ සාමාර්ථයට කැලි වෙනවද මේ ළමයාගේ දැනුම? ඒක තමයි ප්‍රධානම තව දෙයක් අම්මලා බලන්න ඕන. ඒකට හේතුව තමයි දැන් අපි මේ ඇත්තටම උගන්වනකොට මම හිතන්නේ ලංකාවේ කිසිම ඩිප්ලෝමා එකක දෙන්නේ නැහැ. ඩිප්ලෝමා සර්ටිෆිකට් එකට අමතරව ට්‍රාන්ස්ක්‍රිප්ට් එකක්. මේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එකක් කියලා අපි හඳුන්වන්නේ කවුරු හරි ළමයෙක් විශ්වවිද්‍යාලයට ගියොත් ඒ ළමයාට විශ්වවිද්‍යාලයේදී එයාගේ උපාධි සහතිකෙත් එක්ක හම්බෙනවා ප්‍රතිඵල ලේඛනයක්. එතකොට මේ ප්‍රතිඵල ලේඛනයේ ඒ ළමයා ඒ කාලය තුල මොනවද කරලා තියෙන එක්සෑම්ස් සහ ඒ එක්සෑම්ස් වලට අදාළ සියලුම ලකුණු අන්තර්ගත වෙනවා මේක තුල. එතකොට දැන් අපි ඔයාලට මේ පෙන්වන්නේ මේ සාම්පල් එකක් මෙන්න මේ විදිහට කොලෙජ් එකේ සර්ටිෆිකට් එක ළමයාට හම්බෙනවා ඩිප්ලෝමා ඉන් ඉංග්‍රීසි ලැන්ග්වේජ් කියලා. ඒත් එක්කම මෙහා පැත්තේ දාලා තිනවා මම කෝස් එකේ කෝස් ට්‍රාන්ස්ක්‍රිප්ට් එක.
මේ විදිහට මේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එකේ යට ඔයාලට පේනවා ඇති අපි දාලා තියෙනවා දරුවෝ මෙන්න මේ කොටසේ මේ තමයි සාමාන්‍යයෙන් යුනිවර්සිටි එකේ ග්‍රේඩින් සිස්ටම් එකට තමයි මේක දාලා තියෙන්නේ. ඒ කියන්නේ A+ එක, A පාස් එක, A- එක ඔන්න ඔය විදිහට තමයි අපි දාලා තියෙන්නේ මාකින් ස්කීම් එක. හරිද? එතකොට මේ සහතිකේ අතට ගන්න කෙනාට බලා ගන්න පුළුවන් මේ සහතිකේ මේ ළමයාට මේ මොඩියුල් එක යටතේ මේ ලකුණ තමයි හම්බෙලා තියෙන්නේ. එතකොට දැන් ආයතනයෙන් එයාට ඇවිල්ලා තියෙන ඒ පාස් එකක් නම් එයාගේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එකේ අනිවාර්යයෙන්ම හැම සබ්ජෙක්ට් එකටම හොඳට ලකුණු හිමි වෙලා තියෙන්න ඕන ඒ ළමයාට. ඒත් එක්කම එයාට හොඳ සාමාර්ථයක් ලැබිලා තියෙන්න ඕන. එතකොට එයා ඇත්තටම ඉගෙනගෙන නැති කෙනෙක් නම් එයාට ඉංග්‍රීසි ටිකයි නම් පුළුවන්. එයාගේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එක කොයි වෙලේකවත් ඉෂුව වෙන්නේත් නැහැ. හරි විදිහට අඩු ලකුණු සහිතව ඉෂුව වෙන්නේ. එහෙමයි. ඉතින් ඔයාලට හොඳම උදාහරණය අපිත් එක්ක මෑතකදී සම්බන්ධ වුණා ප්‍රසිද්ධ ආයතනයක දරුවෙක් ඉංග්‍රීසි ඩිප්ලෝමා එක කරපු. එයා ඇත්තටම අපේ කොලෙජ් එකට ආවේ IELTS ඉගෙන ගන්න. ඉතින් එතනදී එයාට දැනුම පරීක්ෂණයක් අපි තිබ්බා. ඒ දැනුම පරීක්ෂණයේදී එයාගේ ලකුණ අඩුවෙන් තමයි ආවේ අපේ දැනුම පරීක්ෂණය බලනකොට. නමුත් එයාගේ පේරන්ට් අපිත් එක්ක තර්ක කරා එයාගේ දැනුම මට්ටම එහෙම එන්න බෑ. මොකද එයා මේ ප්‍රසිද්ධ ආයතනය තුල ඒ ළමයා කොන්වොකේෂන් සෙරමනි එකට සහභාගී වෙලා සහතිකේ අරගෙන මේ තාත්තා සහතිකේ ඇතුව තමයි ආයතනයට ආවේ. මේ ළමයාට ඒ සහතිකේ ඩිස්ටින්ක්ෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ A පාස් එකක් තියෙනවා. ඒ A පාස් එක තියෙන හින්දා ඒ ළමයාට ඉංග්‍රීසි අවශ්‍ය වෙන්නේ නැහැ. එයාව කෙලින්ම IELTS විභාගයට යොමු කරන්න පුහුණු කරලා කියන එක තමයි අපෙන් ඉල්ලීම කරේ. ඉතින් ඒ තාත්තගේ බලකිරීමට අපි ස්ටුඩන්ට්ව ගත්තා. මොකද එයාට සුදුසුකමක් ඇතුළට ආපු ළමෙක්. නමුත් එයාට ඉංග්‍රීසි බෑ. අපි අතුරට ගත්තට පස්සේ ඇත්තටම IELTS කියන එක්සෑම් එකට ප්‍රෙපෙයාර් වෙන්න. ඉතින් එතනදී අපි පසුව කාලීනව ළමයා දැන හඳුනාගෙන කතා බහ කරනකොට ළමයාගෙන් අපි දැනුවත් වුණ දේ තමයි එයා ඒ පාස් එක ගත්ත හැටි. ඉතින් එයා ඒ පාස් එක අරගෙන තියෙන ආකාරය තමයි ඒ ගියපු ප්‍රසිද්ධ ආයතනයේ කතන පරීක්ෂණයට පෙර ගුරුවරු මාසයක් විතර කාල සීමාවක වරින් වර ක්ලාස් රූම් එකට ඇවිල්ලා එක්සෑම් එකේදී අහන ඉංග්‍රීසියෙන් අහන ප්‍රශ්න ටික ළමයින්ට ලබා දීලා ළමයාට ඒ ප්‍රශ්න වලට සම්පූර්ණයෙන්ම උත්තර දෙන්න ට්‍රේනින් කරනවා. එතකොට ළමයා විභාගෙදී හොඳට ට්‍රේනින් වෙලා යන්නේ. ඒ කියන්නේ ළමයා කොන්ෆිඩන්ට් එයා මට ඉංග්‍රීසියෙන් කතා කරන්න පුළුවන් කියලා. එහෙම තමයි මේ A පාසස් ඔක්කොම අරන් තියෙන්නේ. එතකොට A පාස් එකක් තිබ්බට එයාට ළමයෙක්ට සාමාන්‍යයෙන් C එකෙන් පහළ නොලෙජ් එකක දරුවෙක් මේ සියලුම දේවල් කටපාඩම් කරලා තමයි මේක සිද්ධ වෙලා තියෙන්නේ ආයතනය තුල. හරිද? ඉතින් අපේ ග්‍රේඩින් සිස්ටම් එක ගත්තොත් British Council approved center එකක් විදිහට මෙන්න මම ඔයාලට දාලා තිනවා Common European Framework එකේ. කියන්නේ මේක තමයි ලංකාවේ නෙමේ මුළු ලෝකෙම ජාත්‍යන්තරව ළමයෙක්ගේ ඉංග්‍රීසි දැනීම මනින ෆ්‍රේම්වර්ක් එක. එතකොට අපේ ඇතුළට ගන්න ළමයා කොයි ලෙවල් එකේ හිටියත් ඒ ළමයාට මේ ටෙස්ට් එකට මුහුණ දීලා එයා කොතනද ඉන්නේ කියන එක අඳුරගෙන තමයි කොලෙජ් එකට ඇතුල් වෙන්න ඕන. දැන් අද මේකෙන් පස්සේ අපිට ලියාපදිංචි වෙන ළමයිට ලියාපදිංචි වුණ ගමන් අපි ඒකට ඇක්සස් දෙනවා තමන්ගේ මොබයිල් ෆෝන් එක ඔස්සේ හෝ ලැප්ටොප් එක ඔස්සේ මේ ටෙස්ට් එකට ෆේස් කරන්න. එතකොට එයා ඒ ඇතුළට ගන්නකොට එයාගේ තියෙන ග්‍රේඩ් එක අපි එයාගේ ඇප්ලිකේෂන් එකේ දාලා කරලා තමයි ඇතුළට බඳවා ගැනීම කරන්නේ. එතකොට සාමාන්‍යයෙන් ඔය බේසික් යූසර් ඒ කියන්නේ බිගිනර් ලෙවල් A1 A2 ළමයි තමයි 4න් 3ක්ම මේ වගේ පාඨමාලාවට එන්නේ. මොකද A level වලදී ඇත්තටම ළමයි ඉංග්‍රීසි ගැන ફોකස් කරන්නේ නැහැ. ඉතින් අපිට ගොඩාක්ම 90ක් A level එකේ ළමයි හම්බෙන්නේ. ඔය B1 සහ B2 level එකේ ළමෙක් අනිවාර්යයෙන්ම આવොත් එයාගේ ප්‍රගතිය ලොකුවට එනවා කෝස් එක තුල අනිත් ළමයින්ට සාපේක්ෂව එයා වැඩ කරන ළමෙක් නම්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් B1 B2 level එකෙන් එන්න පුළුවන් O level ඉංග්‍රීසි උත් ඒ අරගෙන A level වලුත් ඒ අරගෙන සාමාන්‍යයෙන්
අපි හිතමු ඉංග්‍රීසි මීඩියම් සිලබස් කරපු ඒ වගේ ළමයින්ගේ ටිකක් ඉංග්‍රීසි හොඳයිනේ ඇත්තටම. ඉතින් එයාලා පොඩ්ඩක් අනිත් අයට වැඩිය ඉස්සරහින් කෝස් එකක යනවා අපි දැකලා තියෙනවා. ඉතින් ඕක තමයි ක්‍රමවේදය. අපි ළමයා ඇතුළට ගන්න. ළමයා ඇතුළට ගන්නකොට බිඳුව ලකුණු තිබ්බත් අපිට ප්‍රශ්නයක් නැහැ. අපි මේ දැනුම අරගෙන එයාගේ ඇප්ලිකේෂන් එකේ ලකුණ දාන්නේ ළමයා කොතනින්ද මේ පටන් ගත්තේ කියන එක ගැන සාක්ෂියක් විදිහට. මොකද එයාගේ එන්ඩින් එකේදී යාලා ලබනවා අසීමිත දැනුමක්. ඒක බලා ගන්න දෙමාපියොන්ටම අපි අවස්ථාව දීලා තිනවා ඉස්සරහට ඇවිල්ලා ඒක බලා ගන්න. ඉතින් ඒ දේවල් එක්ක ලස්සනට ඔයාලට වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. ඉතින් අපි කරන ඇත්තටම මම මේ පේජ් එකෙන්ම ඕපන් කරලා පෙන්නන්නේ. තවත් විශේෂම වැඩසටහනක් තමයි මේ ළමුන් වෙනුවෙන් අපි විදේශිකයන් සමග කතරය සිද්ධ කරන්න පේරාදෙණිය උද්භිත උද්‍යානයේ සහ නුවර මාලිගාවේ අපි ප්‍රෝග්‍රෑම්ස් දෙකක් කරනවා කොලෙජ් එකට එන ෆොරිනර්ස්ලට අමතරව. ඉතින් මෙතනදී ළමයා භාෂාවට ලොකුවට එක්ස්පෝස් වෙනවා. යාළගේ දැනුම අතිශය ලොකුවට වර්ධනය වෙනවා. යාළට ඒ ඔස්සේ ව්‍යාපෘති කරන්න තියෙනවා. ඉතින් හරි ලස්සන වැඩ කොටසක් කරපු අර ඉංග්‍රීසි වලින් විතරක් නැතුව පර්සනැලිටි එක පැත්තෙන් ගොඩාක් ඩිවලොප් වුණු ළමේ අවසානයේදී ඔයාලට බිහි වෙනවා. ඉතින් මම පෙන්නන්නම් ඔයාලට මම ඇඳගෙන එන්න රටාවක් කිව්වා. මෙන්න සාමාන්‍යයෙන් අපි ක්ලාස් රූම් එකේ අපේ යුනිෆෝම් එක හැරුණාම මෙන්න මේ විදිහට මේක තමයි ෆෝමල් ඩ්‍රෙස් කෝඩ් එක කියන්නේ. මේ ඩ්‍රෙස් කෝඩ් එකෙන් තමයි ඔය අඟහරුවාදා බ්‍රහස්පතින්දා කියන දින දෙක ළමයා එන්න ඕන. කොලෙජ් එකේ යුනිෆෝම් එකෙන් එයාලා එන්න ඕන. මේ සාමාන්‍යයෙන් සඳුදා බදාදා සිකුරාදා ටයි එක පැළඳීම අවශ්‍ය නැහැ. මේ ටයි එක පැළඳගෙන ඉන්නේ මේ හොටෙල් ශාස්ත්‍රයට යන්න ඉගෙන ගන්න ස්ටුඩන්ට්ස්ලා හින්දා. එයාලගේ ප්‍රධාන යුනිෆෝම් එක ඒක හින්දා. ඉතින් ක්ලාස් රූම් එකක ඔය වගේ බොහොම පිළිවෙලට ලස්සනට වැඩ කටයුතු කරගෙන යන කොටසක් තමයි මෙතනින් අපි බිහි කරන්නේ. ඉතින් ඔන්න එක ස්ටෙප් එකක් මම කෝස් එක ගැන හඳුන්වා දීම කරා. ඉතින් මොනවා හරි ඔයාලට ගැටලු තියෙනවද අහන්න ගැටලු තියෙනවා නම් ඇත්තටම ඔයාලට අහන්න පුළුවන්. ඕපන් කරලා තියෙනවා platform එක විනාඩියක් දෙකක් දෙන්නම්. මොකද ගැටලු තියෙනවද දරුවෝ? මැදදී ජොයින් වෙච්ච අය ඉන්නවා. මම දන්නේ නැහැ කොහෙන්ද කොයි ප්‍රදේශවලින්ද කියලා. කවුද අපේ ජනිද කියලා පුතෙක් ඉන්නවා. කොහෙන්ද එයා සම්බන්ධ වෙලා ඉන්නේ? දරුවාද අම්මද දන්නේ නැහැ. චුට්ටක් කියමු බලන්න දරුවෝ කොහෙන්ද සම්බන්ධ වෙලා ඉන්නේ කියලා. හේෂානි භාග්‍ය ඉන්නවා. ඒ නම නම් මට චුට්ටක් හුරුයි. මං හිතන්නේ මම කතා කරපු කෙනෙක් වෙන්න ඕන. ජනිද ඔන් කරලා මයික් එක පොඩ්ඩක් කියන්න බලන්න. ජනිදද අම්මද දන්නේ නැහැ. ඉන්නේ සම්බන්ධ වෙලා. ජනිද කතා කරන්නේ ඇඹිලි පිටියේ මං අම්මා ඉන්නේ. මේ සොයාගේ නේද අර අපේ අර මිස්ටර් කමල්ව අඳුරනවා කියලා කිව්වේ. ඔව් හරි. අපේ ඉන්නවා මේ අපේ හොඳම අපේ කොලෙජ් එකේ හිටපු ඉතාමත් දීප්තිමත් ආදි ශිෂ්‍යයෝ ඉන්න පැත්තක් තමයි බොහොම ආඩම්බරෙන් කියන්න ඕනේ ඇඹිලි පිටිය කියන්නේ. මොකද අපේ කොලෙජ් එකට සම්බන්ධ වෙලා ප්‍රෝග්‍රෑම් සම්පූර්ණ කරපු සහ අපේ IELTS ඇත්තටම එක්සෑම් එකෙන් හොඳ ලකුණු අරගෙන ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල ඉන්න ලොකු ළමයි පිරිසක් ඉන්නවා. ඉතින් ඒ ළමයි පිරිසෙන් එක්කෙනෙක් තමයි ඔය මිස් කතා කරන කෙනා. මිස් දන්නවා. මම මේ පෙන්නන්නේ ඒ ළමයා අපේ IELTS එක්සෑම් එකට ඇත්තටම මූණ දීලා මේ තියෙන්නේ ඒ මිස් කතා කරන කෙනාගේ පුතා. යා දැන් ඕස්ට්‍රේලියාවේ ඉන්නේ. අපේ හොඳ රිසල්ට් එකක් දාලා දැන් විදේශගත වෙලා ඉන්නවා. අවුරුදු 4ක් විතර අපේ ආදි ශිෂ්‍යෙක්. ඉතින් ආදි ශිෂ්‍යයෝ හරහා තමයි ඇත්තටම ගොඩාක් දරුවෝ අපි එන්නේ. ඔය කිහිපයක් අපේ දැනට විදේශගත වෙලා ඉන්න සිසුන්ගේ විස්තර ගොඩක් බලන්න පුළුවන් පේජ් එකට ගියාම ඇත්තටම. ඉතින් විස්තර බලලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න මම ඊළඟට කියන්නම්. දැන් මෙතන මේ සම්බන්ධ වෙලා ඉන්න ළමයින්ගේ ඉන්නවද මේ කිහිප දෙනෙක් මට කතා කරපු අය කිව්වා ඕල් A level exam එකේ ප්‍රැක්ටිකල් එක්සෑම් එක සම්බන්ධව ගැටලු යාළුවලට තියෙනවා කෝස් එකට සම්බන්ධ වෙන්න කියලා. මෙතන කවුරු හරි ඉන්නවද A level ප්‍රැක්ටිකල් වලට යන්න මූණ දෙන්න වෙන ළමයි කවුරු හරි ඉන්නවනම් චුට්ටක් මට කියන්න මයික් එක අන්මියුට් කරලා දරුවෝ. හේෂානි එහෙම ප්‍රශ්න තියෙනවද? ඔෂාන් තව ඉන්නවා දුර නෑ නේද?
එතකොට කවුද මේ ශශ්මි අර මම දන්න ශශ්මි ඉන්නවා එයාද අලුත් ශශ්මි කෙනෙක්ද දන්නේ නැහැ. කවුද දරුවෝ ශශ්මි කියලා ජොයින් වෙලා ඉන්නේ? පොඩ්ඩක් අන්මියුට් කරලා කියමු බලන්න. හරි ශශ්මි කතා කරන්නේ. ප්‍රභාෂ්වර කොහෙන්ද සම්බන්ධ වෙලා ඉන්නේ? පොඩ්ඩක් ඔන් කරලා කතා කරන්න කතා කරනකොට. පිළිමතලාව. ප්‍රභාෂර පිළිමතලාව. හරි. ප්‍රැක්ටිකල්ස් වලට අදාළ ගැටලු තියෙන ළමයි ඉන්නවා නම් පළවෙනි කාරණාව කියන්න ඕන. ප්‍රැක්ටිකල් එක්සෑම් එක මාසයක් ඇතුළත වගේ සිද්ධ වෙනවා. එතකොට ප්‍රැක්ටිකල් එක්සෑම් එකට ওই ගැටලුව තියෙන ළමයි හැමපාරම සම්බන්ධ වෙනවා. ඒක කොලෙජ් එකට එන්න බාධාවක් කරගන්න එපා. මොකද ඔයාලට ප්‍රැක්ටිකල්ස් වලට යන වෙලාවට කොලෙජ් එකෙන් ඒකට අවසරය දෙනවා. සහ එතනදී මොනවා හරි මේ මිස්වීමක් වුණොත් ඔයාලට ඒකට අනිවාර්යයෙන්ම කොලෙජ් එකට මේ කොලෙජ් එකෙන් ඒකට මේ ඔයාලට ඒ ටික ආයේ ලෙසන්ස් ටික කරලා දෙනවා. ඒකින්ද ඒක ගැටලුවක් කරගන්න එපා. මේ සහභාගී වෙන්න කෝස් එකට ඒක පොඩි කාල සීමාවක ප්‍රශ්නයක්. ඊළඟට කියන්න තියෙන විශේෂ කාරණේ ඔයාලට මම කෝස් එකට මුදල් ගෙවීම සම්බන්ධව විස්තරය වෙලා තිනවා. ඩිප්ලෝමා පාඨමාලාව සැප්තැම්බර් 7 ආරම්භ වෙනවා. එතකොට සැප්තැම්බර් 7 කෝස් එකට එන්න බලාගෙන ඉන්න ස්ටුඩන්ට්ස්ලා විශේෂයෙන් පළවෙනි කාරණාව ඔයාලට කියන්න ඕන. මේක අර 100ක් 200ක් දාන් කරන ඉංග්‍රීසි කදවුරක් නෙමෙයි. අපි සාමාන්‍යයෙන් යන ළමුන් සංඛ්‍යාවක් ඉන්නවා. බොහොම පොඩි බැච් එකක් මේකේ ක්‍රියාත්මක වෙන්නේ. කියන්නේ බැච් එකක ළමයි 100ක් දැම්මොත් එක ළමයෙක්ට ඉංග්‍රීසියෙන් කතා කරන්න තියෙන අවස්ථාව චුට්ටක් අඩු වෙනවනේ. එතකොට අපි මේ සංඛ්‍යාව ලිමිට් කරලා පාඨමාලාවකට ළමයි ගන්නෙ. එතකොට අපේ හොස්ටල්ස් උත් ඒ විදිහමයි. හොස්ටල් වල 100ක් 200ක් ළමයි අපි දාගෙන නැහැ. ඉතින් හොස්ටල් එකට සම්බන්ධ වෙනකොට මම හොස්ටල් එකේ නම්බර්ස් ෂෙයා කරලා තියෙනවා මේ ගෲප් එකට. එතන නේවාසිකාගාර කිහිපයක් තියෙනවා. ඒ නේවාසිකාගාර වලට කතා කරලා ඔයාලා ඇඩ්වාන්ස් පේමන්ට් එකක් හරි කරන දෙයක් කරලා ඒ හොස්ටල් එක බුක් කරගන්න. මොකද හොස්ටල් එක ෆිල් වෙනවා. දැන් ලාස්ට් ටයිම් එකේ සමහර ළමයින්ට අපිට වෙනම හොස්ටල් එළියෙන් හොයලා දෙන්න වුණා. හොස්ටල් එක තියෙන්නේ කොලෙජ් එක ඇතුලේ නෙමෙයි කොලෙජ් එකෙන් පිටත. ඒ නේවාසිකාගාර දෙකක් තියෙනවා ප්‍රධාන ලෙස පොලිසියේ පරිපාලනයේ යටතේ පාලනය වෙන කටුගස්තොට. එතකොට ආරක්ෂාව ගැන මේ හතරෙන් කිසිම එකක ප්‍රශ්නයක් නැහැ. එක හොස්ටල් එකක් තියෙනවා කොලෙජ් එකට ටිකක් දුරින්. ඒකේ ළමයාට බස් එකේ එන්නත් පුළුවන් විනාඩි 10ක 15ක දුර. නැත්තම් එතනින්ම ට්‍රාන්ස්පෝර්ට් එකක් දෙනවා. එහෙම ගන්නත් පුළුවන්. එතකොට ළමයින්ගේ ආරක්ෂාව ගැන දැඩිව බලලා මේව හදලා තියෙන්නේ. හැබැයි හොස්ටල් එකේ මුදල් ගැනීමේ කටයුතු වලට අපේ කිසිදු ආයතනයේ සම්බන්ධයක් නැහැ. ඒ කියන්නේ ගොඩාක් කොලෙජස් වල සම්පූර්ණ ෆී එක ඇතුළට අරගෙනනේ මේ ළමයව ගන්න. අපි හොස්ටල්ස් ප්‍රොවයිඩ් කරලා තිනවා එක එක ෆැසිලිටිස් යටතේ. තනිවම කාමර ඕන අයට එහෙම පුළුවන්. උයන් කන්න ඕන අයට එහෙම පුළුවන්. කෑම ගන්න ඕන අයට එහෙම පුළුවන්. එක එක විදිහට ෆැසිලිටි එක දීලා තිනවා. ඒ වගේ ආරක්ෂාව ගැන මිස් කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් පරිපාලනය සහ මුදල් කටයුතු එතන ඉන්න පාලකයා හරහා තමයි සිද්ධ වෙන්නේ. ඒක කොලෙජ් එකට මුදල් සම්බන්ධයක් නැහැ. ඒක නිසා ඔයාලා මේ තැන් වලට කතා කරනකොට ඒ තැන් එක්ක හරියට කතා බහ කරලා ෆොටෝස් ඕනනම් ෆොටෝස් ගෙන්නගෙන එහෙම නැත්නම් කලින් ඇවිල්ලා බලන්න ඕන නම් එහෙම කරලා කැමති විදිහකට කරලා ළමයාව Tamanට සුදුසු තැන නතර කරන්න. සාමාන්‍යයෙන් අපි ෆුල් බජට් එකක් බැලුවොත් කෑම බීම නවාතන් ඔක්කොමත් එක්ක 27000ක වගේ මුදලක් යනවා එක මාසෙකට හොස්ටල් ෆැසිලිටි එක ගත්තොත්. ඉතින් ඒකට අපි දීලා තියෙන විසඳුම තමයි ඇත්තටම මේ අද ඇත්තටම ගොඩක් අඩුයිනේ ආර්ථික ප්‍රශ්න ආර්ථිකයේ හොඳ කට්ටිය ගොඩක් අඩුයි. ඉතින් ඒක නිසා මේ මාස 3 පාඨමාලාවේ පළවෙනි මාස 2 අපි හඳුන්වනවා certificate in English language කියලා. කවුරු හරි සිසුවෙක්ට මුදල් අපහසුතාවයක් තියෙනවා නම් මම යෝජනා කරනවා එයාට පුළුවන් පළවෙනි මාස 2 කාලය ඔන්ලයින් කරලා කෝස් එක අවසාන ඩිප්ලෝමා ලෙවල් එකට කොලෙජ් එකට එන්න. ඩිප්ලෝමා ලෙවල් එකේ වැඩ කටයුතු සම්පූර්ණ fully English යන්නේ 3rd month එක. එතකොට ප්‍රායෝගික වැඩ කටයුතු ගොඩාක් එළිය තියෙනවා. පළවෙනි මාස 2 තුලත් ප්‍රායෝගික වැඩ කටයුතු තියෙනවා. හැබැයි ඔයාලා ඔන්ලයින් කියන ඔප්ෂන් එක තෝරගත්තොත් ඔයාලට
මේ ඇත්තටම ප්‍රායෝගික කටයුතු වලට අනිවාර්යයෙන්ම කොලෙජ් එකට එන්න වෙනවා. මොකද එක්සෑම් එකක් හෝ වෙන කිසිම ප්‍රායෝගික දෙයක් අපි දෙන්නේ නැහැ. මේ ඔන්ලයින් අපිට දීලා ළමයින්ගේ විභාග බලන්න බෑනේ. ඒවා යන්නේ මේ ප්‍රායෝගිකව ආයතනය තුල. ඉතින් නුවරවට ළමයි නම් කිසිසේත්ම එන්න එපා ඔන්ලයින්. මොකද ඒක හරිම අපරාධයක්. කොලෙජ් එකට ඇවිල්ලා උදේ 8:00 ඉගෙන ගන්නවා කියන්නේ ඒක ළමයාට වෙනමම එක්ස්පීරියන්ස් එකක්. ඉතින් මේ එක්ස්පීරියන්ස් එක ළමයාට ගන්න දෙන්න. අනික ෆිසිකලි ක්ලාස්රූම් එකේ පේමන්ට් එකයි ඔන්ලයින් එකේ පේමන්ට් එකයි වෙනසක් තියෙනවා. ඒකට හේතුවක් තියෙනවා. මෙතනට එන ළමයාට උදේ 8:00 සිට හවස 4 දක්වා එක දිගට යන ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා ලිස්නින් හුරු කරන්න. ඒක ඇත්තටම ඔන්ලයින් අපිට දෙන්න බෑ. මොකද ඒක අපි ටීවී එකේ දාලා ටීවී එකෙන් කරන ප්‍රෝග්‍රෑම් එකක් නිවුස් එක්ස්ප්ලනේෂන් එකක්. ඒතර කොලෙජ් එකේ ඔක්කොම සාමාන්‍යයෙන් එකම තැනකට යොමු වෙලා ඒ නිවුස් එක අහලා කරලා එහෙම තමයි ඒක කරන්නේ. ඉතින් ඒක ඔන්ලයින් දීම ඇත්තටම සාර්ථක නැහැ. ඉතින් ඒකයි ෆී එකේ පොඩි ගැප් එකක් තියලා වෙනසක් කරලා තියෙන්නේ. හැබැයි යම් කිසි ළමෙක් අවසාන මාසයේ හෝ මේ එනවනම් ෆිසිකලි එයාට ෆිසිකල් පාඨමාලා ගාස්තුව තමයි ආය වෙන්නේ. හරිද? ඉතින් හැමෝම ෆිසිකල් එනවනම් අපි බොහොම කැමතියි. මොකද එයාලට මේ වැඩ කටයුතු බොහොම හොඳට කරගන්න පුළුවන්. මේ මීටින් එක ඉවර වුණාම දැම්මම කෝල් එකක් දෙන්න. මොකද මේ නේවාසිකාගාර වලට මේ මීටින් එකේ ඇත්තටම නැහැ. අපේ මොනවද මේ අපේ කොලෙජ් එක ගැන දැනුවත් වෙලා මේ කෝස් එකට එන්න බලාගෙන ඉන්න අය මේ මීටින් එකේ නැහැ. මොකද එයාලට මීටින් එකට සම්බන්ධ වෙලා කොලෙජ් එක ගැන දැනගන්න අවශ්‍යතාවය නැහැ. ආදි ශිෂ්‍යයන්ගෙන් එන ළමයි ඉන්නවා. එතකොට එයාලා අනිවාර්යයෙන්ම දැනටමත් හොස්ටල්ස් වලට කතා කරලා කොලෙජ් එකට පේමන්ට්ස් කරලා සියලු කටයුතු කරලා ඉවරයි. එතකොට බැච් එක දැන් ෆිල් වෙමින් යන්න පටන් අරගෙන තියෙන්නේ සාමාන්‍යයෙන් ඊයේ පෙරේදා ඉඳගෙන. ඉතින් ඒක නිසා ඔයාලට මේ එන්නම බලාගෙන ඉන්න අය ඉන්නවා නම් දැන් මේකෙන් පස්සේ හරි අපිත් එක්ක සම්බන්ධ වෙන්න. අපිත් එක්ක සම්බන්ධ වීම කෙසේ වෙතත් හොස්ටල් එකට ඔයාලා කතා කරලා අදාළ ඔයාලගේ ආසන වෙන් කරගන්න හොස්ටල් එකෙන් මේ මොන හොස්ටල් එකකටද කැමති කියලා සමහර පේරන්ට්ස්ලා නම් මම දැනුවත්ව දැනටමත් කතා කරලා තිබ්බා. ඉතින් ඒක නිසා අපේ පේමන්ට් ඩීටේල්ස් හැමෝටම වෙනම එවලා තියෙනවා. එතකොට මේ 31 වෙනිදා වෙනකන් තමයි ඔයාලට ලාස්ට් ඩේට් එක තියෙන්නේ. ඒ කියන්නේ 31 වෙනිදාෙන් පස්සේ 7 වෙනිදා දක්වාම ළමයින් බඳවා ගැනීම කරනවා. හැබැයි දීලා තියෙන ස්පෙෂල් ඩිස්කවුන්ට් එකක් යටතේ කෝස් එකට ඇතුල් වෙන්න පුළුවන්. මේ 31 වෙනිදා සහ ඊට පෙර මුදල් ගෙවන ළමයින්ට විතරයි. මේ ෆිසිකලි එන අයට විශේෂයෙන් එයාලගේ අපිට රෙජිස්ට්‍රේෂන් එකේදී අපි එවනවා එයාලගේ යුනිෆෝම් එකේ සයිස් chart එක. එයාලා පේමන්ට්ස් කරපු ගමන් ඒ ළමයින්ගේ යුනිෆෝම්ස් මහන්න ඒවා කරන්න අපි අරින්න ඕන. මොකද ළමයා මෙතනට ආම එයාට ඇඳගෙන එන යුනිෆෝම් එක තියෙන්න ඕනනේ. ඉතින් ඒක නිසා තමයි මුදල් කටයුතු ඔක්කොම අපි ඉවර කරනවා. හැබැයි අපි හිතමුකෝ කෝස් ෆී එකේ ගාණ 50000ක් කියලා. ඒ 50000ම 31ට පෙර ගෙවන්න බැරි ළමයෙක් ඉන්නවා නම් ඩිස්කවුන්ට් එකට එයාට මුදලින් කොටසක් ගෙවලා බුක් කරගෙන තමන්ගේ ආසනයේ 7 වෙනිදා එනකොට එයාගේ බැලන්ස් පේමන්ට් එක අරන් එන්න පුළුවන්. ඒක කිසිම ඉෂුව එකක් නෑ. මොකද එකපාරට 23 වෙනිදා තියලා 31 වෙනකොට සල්ලි හොයාගන්න බැරි ළමයි ඉන්නවනේ. එයාලා මුදල් ප්‍රමාණයෙන් කොටසක් ගෙවුවොත් එයාලට ඩිස්කවුන්ට් එකක් හම්බෙනවා. ඒත් එක්කම එයාලට 7 වෙනිදා හෝ 6 වෙනිදා ඇවිල්ලා හොස්ටල් එන්න ළමයි ගොඩක් දුරට 6 වෙනිදා එනවා කොලෙජ් එකට. මොකද 7 වෙනිදා උදේම එන්න බැහැනේ එයාලට. එතකොට දෙමාපියොත් එක්ක ඇවිල්ලා එයාලා ඇග්‍රීමන්ට් සයින් කරලා කොලෙජ් එකට සහ නේවාසිකාගාරයට ඇතුල් වෙන්න පුළුවන්. එයාලගේ බැලන්ස් පේමන්ට් එක කරලා ඉන්ස්ටෝල්මන්ට් ගෙවන අයට ඉන්ස්ටෝල්මන්ට් වශයෙන් පේමන්ට් එක කරන්න පුළුවන්. ඔය කියන ආකාර ඔක්කොටම කරන්න පුළුවන්. ඉතින් IELTS පාඨමාලාවට එන්න බලාගෙන ඉන්න ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා නම් සැප්තැම්බර් 14 IELTS පාඨමාලාව පටන් ගන්නවා. ඉතින් ඒකේ පේමන්ට් ඩීටේල්ස් හෝ කිසි දෙයක් ඇත්තටම මම තාම ගෲප් එකට ෂෙයා කරලා නැහැ. දැන් මේක ඉවර වුණ ගමන් දානවා. මෙතන එක දරුවෙක් ඇහුවා. ඒකට හේතුව මේ IELTS කෝස් එකට අපි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් පබ්ලිෂ් කරේ අද ඒක සැප්තැම්බර් 14 පටන් ගන්න නිසා. එතකොට ඒ ළමයි කාටවත් මම තාම පෞද්ගලිකව කතා කරලත් නැහැ. හැම ළමයෙක්ටම මම පෞද්ගලිකව කතා කරනවා. පේමන්ට් ඩීටේල්ස් කිසිම කෙනෙකුට ඇරලත් නැහැ. මේක IELTS පාඨමාලාව දින 30ක පාඨමාලාවක්. එතකොට මෙතන විදේශගත වෙන්න බලාගෙන ඉන්න ළමයෙක් ඉන්නවනම් ඒ ළමයා
IELTS පාඨමාලාවට යොමු වෙලා දින 30ක කාලයකින් ඒක සම්පූර්ණ කරලා ඔයාලට විදේශගත වෙන්න අවශ්‍ය බෑන්ඩ් ස්කෝර් එක කරා යන්න පුළුවන්. IELTS පාඨමාලාව ගැන සම්පූර්ණ දැනුවත් කිරීමේ වැඩසටහන 29 වෙනි සෙනසුරාදා රෑ තියෙනවා මේ වෙලාවටම රෑ 7ට 29 වෙනි සෙනසුරාදා. මේකට ළමයි ගන්න 14 සහ අපි ඇඩ්වර්ටයිස්මන්ට් එක යවලා තියෙන්නේ අද හින්දා. නමුත් අපිට මට අද ආපු මැසේජස් සේරගෙම ළමයින්ට අපි කතා කරනවා පෞද්ගලිකව අද නම් බැරි වෙයි හෙට දවසේ. ඔය ඉන්න දරුවා මගේ ළඟ නම්බර් එක තියෙනවා මම එයාව අදම කන්ටැක්ට් කරන්නම්. එතකොට IELTS වලට එනකොට දැනගන්න ඕන ප්‍රධාන දේ තමයි ඔයාලා IELTS එක්සෑම් එකට අපි දින 30 පාඨමාලාවට බඳවා ගන්න ඒකට එන්න ළමයාට සුදුසු ඉංග්‍රීසි දැනීමක් තියෙනවා නම් එයාට ඉංග්‍රීසි දැනීම අඩු නම් එයාට සිද්ධ වෙනවා බේසික් ඉංග්ලිෂ් කෝස් එක. ඒ කියන්නේ ඩිප්ලෝමා එක කරලා IELTS එකට ජොයින් වෙන්න. මොකද IELTS කෝස් එකට එන ළමයාගේ ඉංග්‍රීසි දැනීම හොඳටම අඩු නම් එහෙම ළමයෙක්ව අපිට IELTS උගන්වන්න ගන්න බෑ. මොකද මේක බරපතල ලොකු එක්සෑම් එකක්නේ. එතකොට ඒකට එන කෙනා ඉංග්ලිෂ් හදාගෙන තමයි එන්න ඕන. ඉංග්‍රීසි බැරි නම් එයා බේසික් කෝස් එකට යොමු වෙලා මේ ඒ කෝස් එක හරහා මේ එන්න පුළුවන් මේකට. හරිද? එහෙම තමයි කරන්න ඕන විදිය. අපේ ජනිදගේ අම්මා මේ චුට්ටක් මට කියන්නේ මිස් ඔයා ඩිප්ලෝමා එකට නේද පුතාව එවන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේද IELTS කරන්නද? මෙතන IELTS කරන්න ළමයි කවුරුත් නැහැ. දුරංග රත්නපුරේ ස්ටුඩන්ට් කෙනෙක් මගේ ළඟ ලියලා තියෙනවා යාගේ නම්බර්. අනිත් අයගේ නම් ඒරියා එක දන්නේ නැහැ මම කොහෙද කියලා. මේ ජනිදගේ අම්මා මේ එයා IELTS ද කරන්නේ ඩිප්ලෝමා එකද අම්මා මොනවද කරන්න ඉන්නේ? මැඩම් ඩිප්ලෝමා එක කරන්න ඉස්සෙල්ලම. ඩිප්ලෝමා එක. ඔව්. හරි මිස්. ඔයා හොස්ටල් කරලාද දරුවා එවන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ කොහමද? හොස්ටල් තමයි හිතාගෙන ඉන්නේ. දැනට මිස් කතා කිරීමක් කරාද හොස්ටල් වලට නෑනේ නේද තාම? නෑ තාම කතා කරන්න බැරිනවා මම දැක්ක මැඩම් නම්. හරි. ළමයි එතකොට කවුද මේ දුරංග කියන දරුවා පුතේ ඔයා ඩිප්ලෝමා එකට කතා කරපු කෙනෙක්ද? රත්නපුරේ නේද? ඔයා මයික් එක අන්මියුට් කරන්න පුළුවන් නම් කතා කරන්න. මට මේ කොහෙන්ද අම්මද සම්බන්ධ වෙලා ඉන්නේ? හරි. අම්මා හොස්ටල් කරනවා නම් ඈත ළමයිනේ. ඔයාලට හොස්ටල් කරලා එන්න පුළුවන් නම් හොඳයි. මුදල් ගැටලු තියෙනවා නම් අවසාන මාසෙ විතරක් හොස්ටල් එන්න තෝරගන්න. හැබැයි හොස්ටල්ස් වලට දැම්ම කතා කරන්න. මොකද මම හොස්ටල් එකට අද හවස කතා කරනකොට කිහිප දෙනෙක් ළමයි හොස්ටල්ස් වලට කතා කරලා තිබ්බා. ඉතින් එයාලා කන්ෆර්ම් වුණොත් එහෙම හොස්ටල්ස් ෆිල් වෙනවා. ඒකින්ද හොස්ටල් එකට මේ දැම්මම කතා කරන්න. අනිත් අය නම් මම කොහෙද ප්‍රදේශ දන්නේ නැහැ. මොකද සමහරුන්ගේ මේ පේරන්ට්ස් ලාගේ නම් තමයි මේ බුක් එකේ ලියලා තියෙන්නේ. සමහරු වෙන නම් වලින් ජොයින් වෙලා තියෙන්නේ. මොනවත් ඔයාලට අහන්න දේවල් තියෙනවද? අර Amna I will contact you after the meeting. අද කස්ලා මොනවද තියෙනවද දැනගන්න ඔන් කරලා මයික් එක අහන්න. භාග්‍ය කොහෙන්ද ඔයා සම්බන්ධ වෙලා ඉන්නේ? ඔෂාන් ඉන්නවා, IT 3005 ඉන්නවා, ෆෝන් වල නම් වලින් ඔනලි ඉන්නවා. කවුද මෙයාලා කොහෙන්ද කියලා චුට්ටක් කිව්වනම් මට ලේසි අයිඩියා එකක් ගන්න. ඔයාලගේ මූණ පෙන්වන්න ඕනේ නැහැ. ගැටලු තියෙනවා නම් අහන්න. ගීතා මිස්ටර් නුවරණි මිස් මොකුත් ගැටලුවක් තියෙනවද? දැනගන්න දෙයක්? නෑ මිස් හරි අවශ්‍ය දේවල් ටික ඔක්කොම දැනගත්තා. හරි මොනවත් ගැටලුවක් නැත්තම් මෙතන IELTS එක්සෑම් එකටත් ඇත්තටම ස්ටුඩන්ට් කෙනෙක් මම දැනුවත්ව අපේ ඉන්නවා. එතකොට සමහරව ඇත්තටම ඇති රට යන්න බලාගෙන ඉන්න අය ඉන්නවනම් අපිට අයිඩියා එකක් නැහැ දැන්නට ඉන්නවනම් එයාලා ඒ සම්බන්ධව කතා කරන්න මට පෞද්ගලිකව. මොකද ඔයාලා ඩිප්ලෝමා එකේ ඇඩ්වර්ටයිස්මන්ට් එකෙන් තමයි මේ කොලෙජ් එකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් IELTS සම්බන්ධව දැනට අයිඩියාස් තියෙන කීප දෙනෙක් ඉන්න හින්දා මම මේ සම්බන්ධව වීඩියෝ එකක් ෂෙයා කරලා මීටින් එක එන් කරන්න. මේකෙන් පස්සේ අවශ්‍යයි ඉන්නවනම් චුට්ටක් මට කතා කරන්න. මොකද අපේ IELTS ස්ටාර්ටඩ් තමයි ඇත්තටම ලොකුවටම යන්නේ ආයතනය තුල. ඉතින් ඒත් ඔය විදිහටම හොඳටම කතා කරන ලොකුම රිසල්ට් එකක් දාපු අපේ මේ විද්‍යාර්ථ කොලෙජ් එකේ ස්ටුඩන්ට් කෙනෙක් ඉන්නවා. මම ඔයාලට පෙන්නන්නම් මේ වීඩියෝ එක.
ඒක චුට්ටක් බලන්න. බලලා මේ අපිත් එක්ක සම්බන්ධ වීම වෙන්න. චුට්ටක් කොහොම ඉන්න කට්ටිය ලීව් වෙන්න එපා. මම ෂෙයා කරන්නම් ඔයාලා බලන්න මේ මෙන්න මේ ස්ටුඩන්ට්ව නුවර අය නම් ඉතින් නුවර විද්‍යාර්ථ කොලෙජ් එකේ බොහොම කීර්තිමත් ආදි ශිෂ්‍යෙක් සහ හෙට අනිද්දා විදේශගත වෙන්න ඉන්න ළමෙක් බලන්න ඊට පස්සේ ඒක ගැනත් අයිඩියා එකක් ගන්න පුළුවන් right with where you come from. Can you tell me where you come හරි හැමෝම දකින්න ඇති අපේ ළඟදිම IELTS exam එක ගන්න යන අපේ සුපුන්ගේ speaking mock exam එක. ඉතින් all right, good morning to you. Good morning, ma'am. This is the speaking test of the International English Language Testing System taking place on Saturday, 6th of June at ICL Kandy. Center number is 459B. Candidate is Supun. Candidate number is 789. The examiner is Chaturi Abesinghe and the examiner number is 509. Before starting, can I have your identification, please? Here you go. May I know your name in full? Supun Bimsar Jaya. All right, Supun, let's get started with where you come from. Can you tell me where you come from and a little bit about your hometown? Yeah, I come from Kandy. I live in the most suburb area called Dangwala. It is like a 7-minute drive from the Kandy town. It is a very calm environment. And So how long have you been living in Kandy? I've been living in Kandy my whole life. It is around 20 years. And Is there anything you most like about the place where you live? as I said, the calm environment is my favorite thing. It is also very close to the town area, but still it is not noisy and very calm. All right, Supun, your time is up. You can start. So I have been asked to describe a monument that I like. The monument I'm going to talk about is the Sigiriya. Time is up. You can start. So I have been asked to describe a monument that I like. The monument I'm going to talk about is the Sigiriya rock fortress built by King Kashyapa. It is located in the Mathare district near Dabul area, and it is a great monument. I would say it shows our proud culture, proud history of Sri Lanka, and when you visit it, it is a big rock, fortress built on a big rock, and the technology is immaculate. All right, let's move on to part 3 of your test. More questions. හරි මම හිතනවා ගැටලු මොකුත් කට්ටියට නෑ කියලා මොකුත් ගැටලු තියෙනවද අහන්න chat එකට හරි දාන්න ගැටලුවක් තියෙනවා නම්
thank you ගොඩක් සම්බන්ධ වුණාට අපි ඇත්තටම සම්බන්ධ නොවුණු අය රාශියක් ඉන්නවා රෙකෝඩින් බලන්න ගොඩක් අයට අද හෙට ළමයින්ට ඉංග්‍රීසි පේපර් එක කියලා මට ආරංචියක් ආවා ඒකින්ද සමහර දෙමව්පියන්ට සම්බන්ධ වෙන්න බැරි ප්‍රශ්න තියෙනවා මොකුත් ගැටලු තියෙනවද මේ අවසාන මොහොතේ සම්බන්ධ වුණා ඉන්නවා එහාට මෙහාට වෙලා යාලට මම රෙකෝඩින් එක අදම දාන්නම් බලන්න මේ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් සම්බන්ධ කරගන්න හොස්ටල් ගැන නම් ඇත්තටම ෆිල් වෙන හැටි ගැන මට වගකීමක් දරන්න බෑ ඒකින්ද ඔයාලා කතා කරලා ඉක්මනට හොස්ටල්ස් ඕකේ කරගන්න අදින් පටන් ගත්තාම 31 වෙනකන් තියෙනවා ඩිස්කවුන්ට් පේමන්ට්ස් වලට හැබැයි මේක මේ බැච් එක ෆිල් වුණොත් අපි ඉන්ටේක් එක නවත්තනවා මොකද අපිට දැන් ෆිල් වේගන ළමයි පේමන්ට්ස් කරන් යනකොට අපිට අසීමිත ගාණක් ළමයි ගන්න බෑනේ ඒකින්ද එන්නම බලාපොරොත්තුෙන් ඉන්න අයනවා නම් පේමන්ට්ස් ක්ලියර් කරලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න එහෙනම් හැමෝටම thank you very much සම්බන්ධ වුණාට right